ස්වාමීන් වහන්සේගේ සුද්ධ අභිමුඛයේ ඉන්නට යනවා. උන්වහන්සේ අපිට ප්‍රීතිමත් කරුණාවෙන් උන්වහන්සේගේ ආදරයෙන් පිරුණු තවත් අලුත් දවසක් අපිට දීලා තියෙනවා. මොකද උන්වහන්සේගේ වචනය කියන හැම උදාසනයකදීම උන්වහන්සේගේ දරුවන් ඉදිරියේ උන්වහන්සේගේ කරුණාව අලුත්ව තියෙනවා කියලා. ඉතින් අපි අදහමින් උන්වහන්සේගේ කරුණාව තුළ අපි බලන්න යනවා දේව වචනය තුළ උන්වහන්සේගේ දේව වචනය තුළ අපිට මෙහෙම කියනවා. ස්වාමීනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත් කළ මැනව. මක් නිසාද ස්වාමීනි ඔබ යහපත්ය කමාවෙන්ට සූදානම් සේක. ඔබට යාඥා කරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය. ස්වාමීනි, මාගේ යාඥාවට කන් දුන මැනව. මාගේ කනලව් ශබ්දය ඇසුව මැනව. මාගේ විපත්ති දවසේදී ඔබට යාඥා කරන්නෙමි. මක් නිසාද ඔබ මට උත්තර දෙනසේක. ස්වාමීනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත. ඔබගේ ක්‍රියාවන්ට සමාන වූ ක්‍රියාද නැත. ස්වාමීනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාර කරමින් ඔබගේ නාමයට ගෞරව කරන්නෝය. මක් නිසාද ඔබ උතුම්ය ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන් වහන්සේය. ස්වාමීනි, මාගේ මාර්ගය මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑ කැමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට බයවෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව. මාගේ දෙවි වූ ස්වාමීනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසා කරන්නෙමි. සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි. මක් නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය. ඉතින් අපි අපගේ ජීවමාන දෙවිපියාණන් වහන්සේගේ සුද්ධ අභිමුඛයට එන්නට අද දවසේ උන්වහන්සේගේ කරුණාව අපි හැම කෙනෙකුටම ලැබිලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කරමින් අප සතු සියල්ල අපි පසෙකට දාලා උන්වහන්සේ ඉදිරියේ සියල්ල උන්වහන්සේගේ දෙපා මුල තබමින් අපි උන්වහන්සේගේ අභිමුඛයේ පෙනී සිටමු. අපි යාඥා කරමු, ස්වාමීනි, අපේ ආත්මය මේ දැන් අපි ඔබ වහන්සේට උසවනවා. ඔබ වහන්සේගේ ස්වර්ගීය ආශිර්වාදයෙන් අපිව බලවත් කළ මැනව. අපි එකිනෙකාව ඔබ වහන්සේගේ බලයෙන් ස්පර්ශ කළ මැනව. අපි අදහනවා ස්වාමීනි, ඔබ වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක් තිදෙනෙක් වැඩි ගණනක් මේ පොළවේ යම් තැනක රැස් වෙනවද? ඔබ වහන්සේ ජීවමානව ඒ ස්ථානයේ වැඩ සිටිනවා. අද දවසේ ස්වාමීනි, අපි අත්දකින්නට යනවා ඔබ වහන්සේගේ ජීවමාන බලය, ඔබ වහන්සේගේ ප්‍රේමය. ඒ ප්‍රේමයෙන් අපේ හදවත් ස්පර්ශ කරලා ඔබ වහන්සේ බලවත් දේ අද දවසේ මේ ස්ථානය තුල කරන්නට යනවා. ඔබ වහන්සේගේ වචනය තුල අපි ජීවත් වෙන විට ඔබ වහන්සේගේ බලය අපි අත්දකින්නට යනවා. අද අපි යාඥා කරනවා ස්වාමීනි, මේ කාලයට ඔබ වහන්සේ බලවත්ව ආශිර්වාද කොට තිබෙනවා. මීට එරෙහි වෙන සතුරාගේ සියලු යෝජනා මේ වන විටත් ඔබ වහන්සේ බල රහිත කොට තිබෙනවා. මේ ස්ථානය මුළුමනින්ම ඔබ වහන්සේගේ දරුවන්ගේ අතට, දරුවන් වන අපේ අතට නිදහස් කොට දී තිබෙනවා. අපි ඒ නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඔබ වහන්සේට ප්‍රශංසා කරන පිණිස, නමස්කාරය මෙහෙවන පිණිස, ඔබ වහන්සේගේ වචනය අප අතර බෙදා ගන්න පිණිස ඔබ වහන්සේ විසින් සූදානම් කොට මේ ස්ථානට එව්වා වූ ඔබ වහන්සේගේ දාසයින්ව ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයට මේ මොහොතේ බාර කරනවා. මේ මොහොතේ ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත ස්පර්ශ කරමින්, ඔවුන්ගේ මුඛේ වචන තබමින් අපගේ ජීවිත තව තවත් සෝදා ගන්න පිණිස, ඔබ වහන්සේගෙන් බලවත් වෙන පිණිස ඔවුන්ව රැගෙන පාවිච්චි කරන්නට යන නිසා ස්තුති කරනවා ස්වාමීනි. අපි දැන් මෙන්න ස්වාමීනි, ඔබ වහන්සේගේ බලවත් වූ හස්තේ කරුණාව යට ඉන්නවා. ඔබ වහන්සේට ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන පිණිස ඔබ වහන්සේගේ සුද්ධ වූ ආත්මය අපට දී තිබෙන නිසා ස්තුති කරනවා. මේ මොහොතේ සුද්ධ ආත්මයන් වහන්සේ අපි සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේට යටත් වී බාර වෙනවා, කැප වෙනවා යේසුස් වහන්සේගේ ජීවමාන නාමයෙන්. හලෙලූයා, හලෙලූයා, ආමෙන්. ඔබ කී දෙනෙක් ලෑස්තිද වෙනසට නම් ප්‍රශංසා කරන මේ උදෑසන? ආමෙන්, හලෙලූයා. මමින් ඔබගේ ප්‍රීතිමත් වූ හදවතින් බලාපොරොත්තුෙන් අපි නැගී සිටිමින් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. ඊට ප්‍රථමයෙන් ඔබට එක දෙයක් කියන්න ඕනේ. මේ ස්ථානයේට අපි කිසිම කෙනෙක් අහම්බෙන් ඇවිල්ලා නැහැ. උන්වහන්සේට දෙවියන් වහන්සේ ඉදිරියේ අර බයි chance අර ගණන් කරලා උන්වහන්සේ ඉදිරියේ නැහැ. උන්වහන්සේ කියනවා මම නුඹව තෝරාගෙන පත් කොට තිබෙනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ තිබෙනවා මම මාගේ සෙනග මටම උපදවා ගත්තේ සෙනග මගේ ප්‍රශංසාව
දක්වන ඇත කියලා. ආමේන්. ඔබ කවුරු හිතනවා නම් මම ආවේ අරයා කතා කරපු නිසා, මට මෙයා කතා කරපු නිසා මම ආවේ අද මේ ඉරිදා මට මේ වැඩ නැති නිසා නැහැ. ඒ දේ නිසා නෙමෙයි. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය තුළ සැලැස්මක් තිබෙනවා. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ ගැන ඔබගේ ජීවිතය ගැන උන්වහන්සේට බලවත් ආශාවක් තිබෙනවා. ඉතින් මම ඉන්නේ බලාපොරොත්තුෙන් උන්වහන්සේ මම එක දෙයක් දන්නවා. යක්ෂයා අපිට කතා කරන්නේ අපිට වැරදිච්ච තැන්වලින්. මම ඔබ ගැන නම් දන්නේ නැහැ, මං ගැන නම් දන්නවා. මොකක් හරි වැරදිච්ච ගම හදවතට දොස් තැබීම තියලා ඔබ මේක කරා. ඔබ දෙවියන් වහන්සේ ළඟට යන්න සුදුසු නැහැ. මම මේක ගැන ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. මේ දේ වැරදි. හයි දොස් තැබීම හදවතේ තියලා. ඒකෙන් මොකද්ද වෙන්නේ? යක්ෂයට උමනා කරන්න එක දෙයයි. මොකද්ද? අපේ හදවතේ දෙවියන් වහන්සේට තිබෙන ප්‍රශංසාව නවත්වන්න. නමුත් මම ඔබව ධෛර්යමත් කරනවා. ඔබ මේ උදෑසන ස්ථානයේ සිටිනවා නම් ඔබ මේ විදියට ඔබ හදවතෙන් ඔබ දුක් විඳිනවා නම් මගේ වාතාවරණය මේමයි, මම මේ විදියට එන්නේ, මගේ පසුබට වුණා, මං ආවව කාරණාව මේමයි කියලා නෑ. දෙවියන් වහන්සේ කියනවා යක්ෂයා නුඹේ පාපය ගැන කියලා කතා කරයි. නමුත් මම නුඹට කතා කරන්න යන්නේ මගේ නම කියලා. ආමේන්. ස්වාමීන් වහන්සේ මගේ නම කියලා මේ උදෑසන උන්වහන්සේ අපිට කතා කරන්න යනවා. හලෙලූයා. අපි එකමොත අපේ දැස් ස්වර්ග රාජ්‍යයට ඔසවමු. මම ඉන්න ඔබගේ දන්න භාෂාවෙන් ඔබ දන්න විදියට ඔබ ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් ඔබට ස්තුති කරනවා ස්වාමීන්. ඔබට ප්‍රශංසා කරනවා ස්වාමීන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ නොදැන කිසි දෙයක් වෙන්නේ නැහැ ස්වාමීන්. ඔබ වහන්සේ නොදැන කිසි දෙයක් වෙන්නේ නැහැ මගේ දෙවියන් වහන්සේ. ඔබ නොදැන කිසි දෙයක් වෙන්නේ නැහැ ස්වාමීන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ දැනගෙන සිටියා. ස්වාමීන් අපේ ජීවිතය ඔබ වහන්සේ කරන්ට යන දේ නිසා ස්වාමීන් ඔබට ස්තුති කරනවා. ස්වාමීන් මම වැරදීමකින් නොවේ මේ ස්ථානට ආවේ. ස්වාමීන් වහන්සේ හැමතක් තිබෙනවා. ස්වාමීන් වහන්සේට ස්වාමීන් අපගේ ජීවිත ගැන සැලැස්මක් තිබෙනවා ස්වාමීන්. මගේ දෙවියන් වහන්සේ අපේ පවුල් ගැන ඔබ වහන්සේ සැලැස්මක් තිබෙනවා. හලෙලූයා. Hallelujah, 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 කිදින දන්නද මගේ නම කියා වීතිකාව? මගේ නම කියා මත හඳ ගැසුවා ඔබේ සෙනෙහසින් මාදවතා දහසක් අතරින් මා ඔබේ වූවා සමිඳුනි. ප්‍රීතියෙන් වාසීදී නමස්කාර කරනවා. මා ඉසුලුවා ඔබේ පියාපතින් මට සෙවණක් වූවා යේසුනි. ඔබ මා ළඟයි කියා මට දැනුණා. ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා. ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ. ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා. ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ. මගේ යැයි කියා ඔබ මගේ යැයි කියා ගයමි මා සමිඳුනි. ඔබ මගේ යැයි කියා ඔබ මගේ යැයි කියා ඔබ මගේ යැයි කියා ගයමි මම සමිඳුනි. ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා. ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ. ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා. ආදරේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ. මගේ කියා ඔබ මගේ ඇයි කියා ඔබ මගේ ඇයි කියා ගයමි මම සමිඳුනි. ඔබ මගේ මැයි කියා ඕ ස්වාමී ඔබ මගේ ඇයි කියා ඔබ මගේ
සමිඳුනි නමස්කාර කිරීමයි. ඔබ මගේ මැයි කියා ඔබ මගේ මැයි කියා ඔබ මගේ මැයි කියා ගයමි සම සමිඳුනි අපි නැවත වරක් මේ ගීතිකාව අපිට නැවත වරක් අපි මේ ගීතිකාව කියනවා. මේ ගීතිකාවේ වචන ගැලවීමේ ප්‍රීතිය. ඉදිරියට සැබෑ ගැලවීම තියෙනවා. ආමේන්. ඒ ගැලවීම උන්වහන්සේ ඉදිරිය අපි කොච්චරද කියනවනම් අපිට මේ වෙලාව අපේ ප්‍රශ්නේවත් අපේ රෝගේවත් අපිට තියෙන ඒ ලෞකික ඒ කාරණා නෙවෙයි. මේ උන්වහන්සේ අභිමුඛය තුල උන්වහන්සේව අපි මේ මොහොතේ උන්වහන්සේට අපේ හදවතින්ම අපි උන්වහන්සේ සමරන්න යනවා. ඉතින් මේ ගැලවීමේ ප්‍රීතිය ඒ ප්‍රීතිය නෝඩ අපි අතුලාන්තයෙන්ම ගැඹුරෙන්ම උන්වහන්සේ නමස්කාර කරනවා. ආමේන්. මේ වෙලාව අපේ ප්‍රශ්න අදාළ නැහැ. වෙන රෝගය අදාළ නැහැ. ගෙදර ප්‍රශ්න තියෙනවා ඒවා අපිට අදාළ නැහැ. මේ වෙලාව අපි ගනුදෙනු කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග විතරයි. ආමේන්. ඉතින් අපි විශ්වාස කරමු අපි ගෙදර යනකොට මේ අවසානයේදී ප්‍රීතිමත් විදිහට ගැලවීමේ ප්‍රීතිය රැගෙන අපි යන්න යනවා. සමාදානයේ ප්‍රීතිය රැගෙන යන්න යනවා. අපි නැවත වරක් කියමු. හalleluya. ගැලවීමේ ප්‍රීතිය. ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ සුවය මට දැනුණා. ආදරයේ සෙනෙහස මා ලැබුවා ඔබගෙන් සමිදේ. ගැලවීමේ ප්‍රීතිය එක්කලා නිදහසේ මා ලැබුවා ඔබගෙන් සමිදේ. ඔබ මගේ යයි කියා ඔබ මගේ මැයි කියා ගයමි මා සමිඳුනි. ඔබ මගේ මැයි කියා ඔබ මගේ මැයි කියා ඔබ මගේ මැයි කියා ගයමි මම සමිඳුනි. අපි දැන් ඔසවන ප්‍රශ්න ඔබ මගේ මැයි කියා මගේ මැයි කියා ඔබ මගේ මැයි කියා ගයමි මම සමිඳුනි. මගේ මැයි කියා Hallelujah. ගෞරවය වේවා ස්වාමී. වහන්සේට මහිමය වේවා ස්වාමී. පෙර වහන්සේ ස්වාමීන් අපව උසුල ගන්න දෙවියන් වහන්සේ නිසා ස්තුතියි ස්වාමී. වහන්සේ ස්වාමීන් අපව නිදහස් කරන ඔබගේ නාමය අපව ස්වාමීනි සියල්ල අපව නිදහස් කරන නිසා ස්තුතියි ස්වාමී. Hallelujah. Hallelujah. ගෞරවය වේවා ස්වාමී. Datu nuansi vetrosomo. Hallelujah. Hallelujah. Rema Shandiri alamakatu. Hallelujah. Swamini stuti veva. Swarge sidna apage devi swamini. Silu gaurav silu mahimaya. Labanta vatne ekama deviyan wahanse pamanai swamini. Swamini apa madde inna ekama balawattu tanan wahanse pamanai. මේ ස්ථානයේ ස්වාමිනී තිබෙන්නේ එක නාමයක් පමණයි. ඒ නාමය යේසුස් වහන්සේගේ නාමය. ස්වාමීන් ඔබගේ නාමයට අපිට ගෞරව කරනවා ස්වාමී. ඔබගේ නාමයට ගෞරව කරනවා ස්වාමී. ස්වාමීන් ඔබගේ නාමයට ප්‍රශංසා කරනවා. හලෙලූයා. 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 සභාව අපිට ගීතිකාවෙන් ගීතිකාවට යන්න පුළුවන්. අපිට වෙලා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ දැනගන්න අවශ්‍යයි ඔබගේ ප්‍රශංසාව මොනතරම් බලයක්
ඒ ප්‍රශංසාව මැදේ තිබෙනවාද කියලා. උන්වහන්සේගේ වචනේ තිබෙනවා උන්වහන්සේ ප්‍රශංසාව මැදේ වැඩ සිටිනව තැනන් වහන්සේ කියලා. ආමේන්. මම එක දෙයක් මම බෙදා ගන්න කැමති අපි ප්‍රශංසා කරන නිසා අපි දැනගන්න ඕනේ ඇයි අපි ප්‍රශංසා කරන්නේ කාටද අපි ප්‍රශංසා කරන්නේ ප්‍රශංසා මොනතරම් බලයක් තියෙනවද කියලා. ආමේන්. Hallelujah. හලෙලූයා. මොකද අපේ දෙවියන් වහන්සේට කරන්න බැරි කිසි දෙයක් නැහැ. උන්වහන්සේ සියල්ල කරන්න පුළුවන්. Hallelujah. ආමේන්. Amen. ආමේන්. Amen. හලෙලූයා. Hallelujah. මම අපි බලන්න මම සූදානම් වුණේ නම් දෙවියන් වහන්සේ හංගවන දෙයක්. පවුල් සීලස් ඔවුන්ව හිරගෙහි ඒගොල්ලොන්ව මොනවාද මේ දන්වැල් දාලා ඔවුන්ව හිර කරා. ඇයි කරේම සුභාරංචි දේශනා කරා. ඒක ඔවුන්ට ඒ ආණ්ඩුව විසින් මොනවාද කරේ? ඔවුන් හිරගෙහි දාලා ඔවුන්ව මේ මොනවාද මේ දන්වැල් දාලා තිබුණා. දන්නවද යක්ෂයාට සැලැස්මක් තිබුණා පවුල්ගේ සීලස්ගේ අත්පා ගැට ගන්න. අපි දන්නවා ඉතින් තියෙන්නේ පාද ගැට ගහලා තිබ්බ කියලා. එහෙමනේ තියෙන්නේ. ක්‍රියාපොතේ තියෙන එහෙමයි. හැබැයි යක්ෂයාට සැලැස්මක් තිබුණේ නැහැ පවුල්ගේ සීලස්ගේ මුඛය වහන්න. ආමේන්. මොනවාද මධ්‍යම රාත්‍රිය උන් කරේ? ප්‍රශංසා කරා. ආමේන්. ආමේන්. මේක රහසක්. ප්‍රශංසාව බලවත් දෙයක්. මම කියන්නම් අපි මාස කීපයකට ඉස්සෙල්ලා අපි ගියා මාතර සේවයට. බ්‍රදර් සුදත් හිටියා. අපේ ආන්ටි අංකලුත් හිටියා. දන්නවද මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ කිව්වා සෙනගට කියන්න ප්‍රශංසා කරන්න කියන්න ප්‍රශංසා කරන්න කියන්න. දන්නවද? අපි දන්නවද ඒ දකුණේ ගොඩක්ම මොනවද ඔය ගොඩක්ම ගුරුකම් වලට ඒ දේවල් වලට බර පැත්තක්නේ. මොනවද උනේ? ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රශංසා කරන්න කිය මම ප්‍රශංසා මැද්දේ වැඩ සිටින තැනන් වහන්සේ කිව්වා. ඔබට දෙයක් කියන්නම් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඒ සෙනග ප්‍රශංසා කරන විට හරිද අපි දැක්ක යක්ෂාත්ම දුර වෙනවා. අපි දැක්ක ස්වාමීන් වහන්සේ රෝග සුව කරනවා. අපි දැක්ක ස්වාමීන් වහන්සේ පුදුමාකාරයෙන් ජීවිත වෙනස් කරනවා. එක දෙයක් උන්වහන්සේ කිව්වා මෙතන වුන් ප්‍රශංසා කරන විට ඔවුන්ගේ ගෙවල් වල තිබෙනා වූ යක්ෂ බන්ධන කැඩෙන්න යනවා කියලා. ආමේන්. ආමේන්. Hallelujah. අපේ දෙවියන් වහන්සේ බලවත් දෙවියන් වහන්සේ. ආමේන්. අපිට මෙතන ගායනා කරන්න වචන තිබෙනවා. අපිට හොඳ සංගීත වාදනයක් තිබෙනවා. අපිට හොඳ මයික්‍රොෆෝන් තිබෙනවා. නෑ ඒ දේට වඩා ඔබගේ නමස්කාරය ඔබගේ ප්‍රශංසාව දෙවියන් වහන්සේ ඉදිරියේ බලවත් වෙනවා. යක්ෂයාට ඉඩ දෙන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ ඔබ මනසට ගන්න ඔබගේ මුඛය විවෘත කරලා ඔබ ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනේ. ප්‍රශංසා කරනකොට හොඳට අහගන්න. ප්‍රශංසා කරනකොට ස්වාමීන් වහන්සේ වාතාවරණය වෙනස් කරනවා. Hallelujah. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ වාතාවරණය වෙනස් කරනවා. උන්වහන්සේගේ වචනේ තිබෙනවා නුඹ නොදත්තා වූ මහත් වූ අමාරු දේ මම නුඹට ප්‍රකාශ කරන්නට යනවා කියලා. ආමේන්. ඔබ කී දෙනෙක් කියනවාද? මගේ දෑත් ඔසවලා ස්වාමීන් මම දැන් ඔබට ප්‍රශංසා කරන්නට යනවා. ස්වාමීන් මම ඔබට ස්තුති කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ මම ගෞරව කරන්නට යනවා. ස්වාමීන් ඔබට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා ස්වාමීන්. ඔබයි ස්වාමීන් ගෞරවයත් මහිමේ ලබන අපේ ස්වාමීන් ප්‍රශංසා වේවා. රෙමඛන්දලම ශාන්තිරියලමස් රෙමොරොකොදෝලම ශාන්තිරියලමස් ඔබ ප්‍රශංසා කරන්න. ඔබ ප්‍රශංසා කරන්න. රෙමොරොකොලම සන්දරලමක් ඕරියලෙ මෙරොකොලම ශාන්තිරියලෙ මෙරො Andalalamas Sandurialamas Remorokotualamas Orialamas Sandirialamas Hallelujah Hallelujah Swami Name Orialamas Sandalalamas O Swami Name Prasaveva Prasavase Vagurana Me Mohote Oge Vagirina E Abimukhe Nidahas Karana Oge Abimukhe Nidahas Karamana Vavahasage Yahapat Kami Vavahasage Samadhani Vavahasage Swami Hallelujah. 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 Oba prasansa karante, prasansa karante. Oriyalama sandalalamas. Oriyamna vidannawa. Prasansaava karna kodagena. Oba hanse swamini danwal kadanawa. Prasansaava karna kodagena. Oba hanse swamini. Oba hanse nidahas karana. Rekolama sandiriyalama. Prasansa veva. Prasansa veva. Shudho naam prasansa veva. Yesu swansa naam prasansa veva. Yesu swansa naam prasansa veva. Yesu swansa naam prasansa veva. Me prasansa lama swamini baba. Rekonduriyale mero. Le mero kolomoro. Nidahas sandiriyale mero. Rekonduriyale
මට දැනෙන එක දෙයක් ඔබ ප්‍රශංසා කරන විට සෝයේ ආත්මය සෝයේ අභිමුඛත්වය මේ ස්ථානයේ දහස් වෙනවා. ඔබ ප්‍රශංසා කරන්න. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ යහපත් නිසා මම එක දෙයක් කියනවා ඔබට ප්‍රශංසා කරන්නට නමස්කාර කරන්නට දන්නේ නැත්නම් ඔබ හලෙලූයා කියලා හරි කියන්න. ඔබ මුඛය විවෘත කරන්න. ඇයි මේක කරන්නේ? මගේ ආත්මෙට දැනෙනවා ස්වාමීන් වහන්සේගේ සුවය අභිමුඛත්වය මේ අප මැද්දේ තිබෙනවා. ආමේන්. හලෙලූයා. අපි ඊයේ වැඩසටහනක හිටියා. සුභාරංචි වැඩසටහනකට. එතන එළිදරව් පොතේ සඳහන් වෙලා තිබෙනවා. ඒ බයිබල් පදේ මට ගොඩක් හදවතට කතා කරා. ඒ දේ තමයි යේසුස් වහන්සේගේ ලය සහ අපේ සාක්ෂිය යක්ෂයා පරාජය කරනවා කියන්නේ. ආමේන්. හලෙලූයා. ඔබට මම හිතන්නේ නැහැ ප්‍රශංසා කිරීමට හේතුවක් නැහැ කියලා ඔබට. අපි හැමෝටම හේතුවක් තිබෙනවා. ආමේන්. ආමේන්. ඒක නිසා ඔබට දන්නේ නැත්නම් එක්ක ඔබ ප්‍රථම වතාවට මේ ස්ථානට පැමිණියේ මම ඉල්ලන ඔබට ඔබ කැමති නම් ඔබගේ දෑත් ඔසවලා ඔබ දෑස් වසාගෙන ඔබ ස්වාමීන් වහන්සේ කියන ස්වාමිනී මම දන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේගේ සමාදානය මට ඔබ වහන්සේ දෙන්න. මට ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නට උපකාර කරන්න කියලා. හලෙලූයා. ඕ ස්වාමිනී ස්තුති වේවා ස්වාමී. ස්වර්ගයේ වැඩවසනා දෙවිදේ ඔබ හට සමගල හැකි වෙන කිසි කෙනෙක් නෑ. ඔබගේ සෑම ක්‍රියාවන් හරි පුදුමයි වෙන කිසිවෙකුටත් කළ නොහැකි. ස්වර්ගයේ වැඩවසනා දෙවිදේ ඔබ හට සමගල හැකි වෙන කිසි කෙනෙක් නෑ. ඔබගේ සෑම ක්‍රියාවන් හරි පුදුමයි වෙන කිසිවෙකුටත් කළ නොහැකි. සියලු දෑත වහන්සේ Hallelujah. 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 Amen. Hallelujah. 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 යමකට ඇමති උසේක්ද ඒ වලකාලනු කිසිවෙකුටත් බෑ. ස්වාමින් යමකට කනකලසේක්ද ඒ සිදුවීමත් නවතාලනු බෑ. ස්වාමින් යමකට කැමති උසේක්ද ස්වාමින් යමකට කැමති උසේක්ද ඒ වලකාලනු කිසිවෙකුටත් බෑ. ස්වාමින් යමකට අනකලසේක්ද ස්වාමින් යමකට අනකලසේක්ද ඒ සිදුවීමත් නවතාලනු බෑ. ඒ සිදුවීමත් නවතාලනු
කිසිවෙකුටත් බෑ සියලු දෙනා හාලෙලූයා උන්වහන්සේ වෙතට උන්වහන්සේට මහිමය පිණිස ස්ථානික මවක් සිටිනවා දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා ඔබේ ජීවිතේ කිසිම බලාපොරොත්තු නැතුව ඔබ සිටින්නේ ඔබ හිතනවා හෙට දවසේ මම ජීවත් වෙන්නේ කොහොමද කියලා සමහර වෙලාව ඔබ හිතුවා ඔබේ ජීවිතේ පවා නැති කරගන්න අම්මේ මම දන්නවා ඔබ දන්නවා මේ ඔබට කතා කරන්න කියලා ඔබ අපහසුතාවයට පත් වෙනවා මම ඔබට දැන් මේ වෙලාව කතා කරන්නේ නමුත් මෙහෙන් පස්සේ සභාවේ නායකයන් ඔබ මුණගැලී යාච්ඡාව ලබා ගන්නට අවශ්‍යයි. සබවින්ම දෙවියන් වහන්සේගේ අභිමුඛات අප මැද්දේ තිබෙනවා. ආමේන්. අපේ කොමොත අපේ දෑතොස්ලා ස්වාමිනේ මේ මාගේ හදවත ස්වාමිනේ වහන්සේට බාර කරනවා. ඔබේ ප්‍රේමයෙන් වහන්සේ පුරවන්න ස්වාමිනේ. හලෙලූයා. Hallelujah. Rema kaduri alamas. Lemoso kuri alamas. Lemuru kaduri alamas. මේ මොහොතේ ඔබේ හදවත වගුරවන්න. Helamas sandalamas kuri alamas. Lemuru kaduri alamas. සෝනේ බාස අපේ කතා කරමින් සිටින ස්වාමීනි. Kuri alamas.
වහන්සේට සෝ අපේ වම් මත අපේ පපුව දෙස තියමු. සියලු දෙනා ඇස් වහගෙන මුළු හදවත ස්වාමී මේ මගේ හදවත මට දෙන්න තියෙන මේ දේ විතරයි ස්වාමී. මම කැප වෙච්ච කෙනෙක් ඔබ වහන්සේට. දිනකව දන්නෙත් ඔයයි. ඔබ වහන්සේ මහ පුරවන්න ස්වාමී. මුළු ආත්මේ මුළු ශක්තිය උන්වහන්සේට කියමු. මේ මාගේ හදවත හලෙලුයා. සභාව උන්වහන්සේ සෙනගට දුන්නේ අහම්බුවෙන් නෙවෙයි. මේ සභාව ඔබට දුන්නේ බලවත් දෙයක් අත්දකින්නයි. ඒ හින්දා විශ්වාස කරන්න. උන්වහන්සේ යහපත් දෙයක් කරන්න යනවා. ආමේන්. සුද්ධාත්මයන් වහන්සේ ඉඳ දෙන්න මේ මොහොතේ. සුද්ධාත්මනි මහව මේ මොහොත වහන්සේ ගනුදෙනු කරන්න. මගේ හදවත සමග ඔබ පුද්ගලික උන්වහන්සේත් එක්ක දැන් මේ මොහොතේ සම්බන්ධ වෙන්න. මිත්‍රයට කතා කරනවා උන්වහන්සේ සමග කතා කරනවා. මේ මොහොතේදී ඔබගේ වචනය තුල අපව සම්පූර්ණ කරගෙන ස්වාමී. අසන අපිට අපේ කන් අපේ සිත බවන්සේ සූදානම් කරගෙන ස්වාමී. පියන බවන්සේ දන අප දුර්වලයි. නමුත් ඔබ වහන්සේ අප කෙරේ සොන අප බබලවන්ට යන දෙවනස සුති ස්වාමී. පියන මේ මොහොතේ අපි කීකරුවන් තමයි යටහත් වෙන ඔබ වහන්සේ වචනට ස්වාමී. පියන අපිට ඒ දේ ලබාගෙන ඒ දේ තුල ජීවත් වෙන්න. එන ඔබ වහන්සේ වචනය තුල ජීවත් වෙන්න ස්වාමී. අපට පැහැදිලි වචනයක් ඔබ වහන්සේ මඟ පෙන්වගෙන ස්වාමී.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. දෙවනාංශය අපි මොකද ඔබ සියලු දෙනා අසුර ගන්නට පුළුවන්. මේ වචනයට යන්න ඉස්සෙල්ලා මම ඔබගෙන් අහන්න කැමතියි. කී දෙනෙකුට දෙවනාංශයේ අභිමුඛත්වය හැඟෙනවද මේ ස්ථානේ? ආමේන්. හලෙලූයා. ඒක මෙතන කිසිම කෙනෙක් තරු නැහැ මෙතන. සුපර්ස්ටාර්ලා නැහැ. කිසිම කෙනෙක් නැහැ මෙතන. එන්නේ එකම සියලු ගෞරවය සියලු මහිම ලබන්නට එකම තනන් වහන්සේ පමණ යේසුස් වහන්සේ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. මම ඇත්තටම මේක ගැන දෙවනාංශ ස්තුති කරන විශේෂයෙන් අපිට දුන්නු අවස්ථාව නිසා දෙවනාංශගේ වචනය ස්වාමීන් වහන්සේ තබා තිබෙන වචන ඔබ සමග බෙදා ගැනීමට සහ අපේ ජීවිතයේ සාක්ෂිය ඔබ සමග බෙදා ගැනීමට සභාවේ නායකත්වය අපිට දුන්නා වූ වරප්‍රසාදයට. ඒ නිසා ඔබට ස්තුතියි. මෙතන ඉස්සෙල්ලා නමස්කාර කරන මොහොතේදී දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරපු එක සිදුවීමක් ස්වාමීන් වහන්සේ මතක් කරා ඔබ සමග බෙදා ගන්න. ඉතින් ඒක ටිකක් භයානක සිදුවීමක්. ඒ වගේම තමයි ඒක භයානකත් වගේම ඒ වගේම තමයි දෙවියන් වහන්සේ ඔබේ අපේ ජීවිතය තුළ කරන දේ ගැන අපිට කවදාක්වත් අපිට සීමාවක් තබා ගන්න බෑ. ඒක අපේ නිවසේ කරන දේ, අපේ රැකියාව කරන තැනදී, අපේ පුද්ගලික ජීවිතේ සමහර දේවල් වලදී ස්වාමීන් වහන්සේට කැමති නැහැ අපේ සීමාවල් තියෙනවට. මොකද උන්වහන්සේ අසීමිත තනන් වහන්සේ. ආමේන්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි. උන්වහන්සේ සම්බන්ධකමක්. ආමේන්. අපි කිසිම තවසක ක්‍රිස්තියානි සභාව කොටු වෙලා නැහැ ආගමකට. ශුද්ධ බයිබලයේ කොයිම ස්ථානයකවත් නැහැ දෙවියන් වහන්සේ ආගමක් කියලා. ආමේන්. උන්වහන්සේ අපිට දුන්නේ පුත්‍රකමේ, දරුකමේ ආත්මය. හලෙලූයා. මම කියන්න කතාව තමයි ස්වාමීන් වහන්සේ මට හැඟවුන නිසා මම කියන්නේ සාමාන්‍ය යූසර්විස් වල අපි මේ දැන් කතා කරන්නේ. ඉස්සර මට කතා කරන්න බෑ කියන්නේ මට ප්‍රසිද්ධිය කතා කරන්න බෑ. හරි ලැජ්ජයි. කතා කරන්නත් බෑ, වචනත් පැටලෙනවා. මම මල්ලිතේම තමයි. දැන් නම් හැබැයි කතා කරන්න ගියොත් ඒව නවත්තන්න බෑ. මල්ලි පිටිපස්සේ ඉඳන් සිග්නල් ඇදෙනවා ආදී කියලා. ඉතින් මට මතක අවුරුදු කීපයකට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අවස්ථාවක් දුන්නා එක්තරා නිකායකට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න කියලා. ඒ ස්ථානයේ තරුණ තරුණියන් 5 දෙනෙක් එහෙමත් නැත්නම් 4 දෙනෙක් ඉන්නවා කියලා තමයි අපිට කිව්වේ. ඒක නිසා ප්‍රශ්නයක් නෑනේ. 4-5 දෙනෙක් ඉන්නේ. ඒක එහෙම හිතාගෙන තමයි ඒ දවස්වල හිටියේ. දෙවියන් වහන්සේ කිව්වේ නෑ. මම යාඥා කරා ස්වාමීන් වහන්සේ වචනයක් දෙන්න. ස්වාමීන් වහන්සේ වචනයක් දෙන්න. ඔහුගේ ජීවිතය ස්පර්ශ කරන්න. කමක් නෑ 5 දෙනෙක්. කමන්නේ 4 දෙනෙක්. ඔහුගේ ජීවිතය ස්පර්ශ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ වචනයක් දෙන්න කියලා. යාඥා කර ස්වාමීන් වහන්සේ වචනයක් අඩුම ගන්න ස්වාමීන් වහන්සේ මට මේ මොනවාද හැංගෙව්වෙවත් නැහැ මොකද උන්වහන්සේ කරන්න යන්නේ කියලා. දැන් දවස් කිහිපයක් තිබුණේ මම හිතන දවස් 3ක් වගේ තිබුණේ අපිට සූදානම් වෙන්න. රෑ දහවල් දේව පාමුලිද ස්වාමිනී ඔබ වහන්සේ කුමක්ද ඒ දරුවන්ට කතා කරන්න යන්නේ? මම දන්නවා ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කරන්න නමුත් මොකද්ද ඔබ වහන්සේ කතා කරන්නේ කියලා යාඥා කරා ස්වාමීන් වහන්සේ. ඇත්තෙන්ම කිසිම මට ලකුණක්වත් මට ස්වාමීන් වහන්සේ මට අපිට මඟ පෙන්වුවේ නැහැ. මමත් දෙවියන් වහන්සේ ඊට පස්සේ මට කාරණා දෙකක් කිව්වා. ආත්මය රැගෙන යන්න ඒ වගේම ප්‍රඥාව රැගෙන යන්න කියලා. දෙකයි කිව්වේ. ඔයගොල්ලෝ මොකද්ද මේ ආත්මය කියන්නේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා. මට දැන් තේරෙන්නේ නැහැ මොකද්ද ස්වාමීන් වහන්සේ කිව්වේ කියලා. ස්වාමීන් වහන්සේ ස්වාමීනි මට සමාව දෙන්න. මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ මොනවද මට කිව්වේ කියලා. වහන්සේ කිව්වා ආත්මය රැගෙන යන්න කියන්නේ සූදානම් වෙලා යන්න. ප්‍රඥාව රැගෙන යන්න කියන්නේ නුඹේ නායකයෙක් වත් මේ ගමනට අරන් යන්න කියලා. ඉතින් අපිට මතකයි ඒ දවසේ මම මගේ යාළුවෙකුට කතා කරා. එයා සභාවේ නායකයෙක් කිව්වා යන්
මෙහෙම වැඩසටහනක් තියෙනවා. එයා කිව්වා හරි සුදේශ අපි එන්න යමු මේ දවසේ කියලා. ඉතින් ඒ වැඩසටහන කරන්න මමයි ඊට පස්සේ තිලිනයි ඒ වගේම තව මුස්ලිම් තව සහෝදරයෙක් හිටියා. ගැලවීම ලැබලා යාටත් තිබුණ අවස්ථාවක් දේවචනය සමග බෙදා ගන්න. ඉතින් මොනවද උනේ මේ අපි ගියා. ඊට පස්සේ එක අපිට තියෙනවා එක අපි වැඩ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ එක නිකායවල එක අපිට එකම සහෝදරයෝ ඉන්නේ. ඉතින් අපි ගියා මේ ස්ථානෙට මට තාමතකේ එයා වාහනේ දැම්මා. දැම්මට පස්සේ මම චුට්ටක් ජනේලෙ මේම කළා මට වාහනේ මේක මම චුට්ටක් ඔළුව දාලා බැලුවා. එතන හිටියා මට ටිකක් පේන ටිකක් සංඛ්‍යාව වැඩි. ඊටසේ මං කිව්වා ඔයා යන්න. ඔයා ගිහිල්ලා බලන්න මම කවුද ඉන්නේ කියලා කියලා. ඉතින් එයා ගියා. මූණ බය වෙලා බය කරගෙන මගේ ඉස්සරහට ආවා. මම කිව්වා "එයි මොකක්ද ප්‍රශ්නේ?" මේ මං කිව්වා "යා දේවල් කියන්නේ ඉස්සෙල්ලා මේ ඔයා මාව බය කරන්න නම් හදන්න එපා" එම් කියලා. එයා කිව්වා "ඔය ඇතුළට ගිහිල්ලා බලන්න ඕන ඇත්තටම බය වෙයි" කියලා. ඇත්තටම අපි ගියා. ඇතුළට ගියාට පස්සේ එතන තරුණ තරුණියෝයි දෙමව්පියෝයි මම හිතන්නේ 200කට වැඩි අධික සංඛ්‍යාවක් ඒ ස්ථානේ සූදානම් වෙලා හිටියා. දෙවනසි සූදානම් කරලා තිබුණේ ඉතින්. හැබැයි 4-5 තමයි එතන ඉන්නවා කිව්වේ. දැන් මං කව ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ මේ සෙනග ඉදිරියේ ඔබ වහන්සේ අපිව ලැජ්ජාවට පත් කරන්න යන්නේ එච්චරයි මම දන්නේ. මොකද වචනයක් නැහැ. මොනවාද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඊට කිව්වා ස්වාමිනී හරි ඕකේ. ඊට එතන ඇත්තෙන්ම මම වැඩි දැනුවත්ව තිබුණේ නැහැ. සමහර නිකායවල තිබෙනවා ශුද්ධාත්මන වහන්සේගේ දීමනාවල් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එහෙම නිකායක තමයි මම ගියේ. මම යන්න ඉස්සෙල්ලා ඇහුවා අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න කමක් නැද්ද කියලා. කිව්වා අපි සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. නමුත් ජීවිතයක් වෙනස් වෙනවා කරන්න කියලා කිව්වා. ඉතින් අපිට මතකයි ඒ හිටපු පූජකතුමා අපිට ආරාධනා කරා ඊට ඉස්සෙල්ලා තව නිකායක පූජකතුමෙක් නමස්කාරය මෙවුවා. ඉතින් මම හිතුවා අපි කියන ගීතිකා කියන්නේ අපි කියන විදිහට වෙන්නේ අපි මේ විදිහට නමස්කාර කරපු විදිහට යන්නේ. ඉතින් එමෙ හිතලා මම හිතුවා දෙවියන් වහන්සේ දෙයක් කරන්න යයි අපි යන විදිහට මෙමු කියලා. මට තේරුණා අපිට ආරාධනා කරාම නැගිටලා එනකොට මට තේරුණා ස්වාමීන් වහන්සේගේ ආත්මය අපිව සන්නද්ධ කරනවා කියලා. ස්වාමීන් වහන්සේගේ වචනේට. දෙවියන් වහන්සේ කිව්වා උන්ට කියන්න මම ආගමක් නෙමෙයි මම සම්බන්ධකමක් කියලා. උන් අපිට විනාඩි 15ක්ද කොයිද සංඛ්‍යාව අපිට දුන්නේ වෙලාව. නමුත් පැයකටත් අධික කාලයක් ශුද්ධාත්ම වහන්සේ කතා කරන්න ගත්තා. එතන දෙමව්පියෝ හිටියා. එක පාරටම මට තාම මතකයි ඉදිරියෙන් හිටියා තරුණ කීප දෙනෙක්. පිටිපස්සේ තරුණ කීප දෙනෙක් හිටියා. අපි දෙවියන් වහන්සේගේ වචන බෙදා ගන්නකොට මට ඇහෙනවා ඉදිරියේ හිටපු තරුණ කීප දෙනෙක් අන්‍ය භාෂාවේ නමස්කාර කරන්න ගත්තා එකපාරට. පිටිපස්සේ මට ඇහෙනවා තරුණ කීප දෙනෙක් පසුතැලි වෙන්න ගත්තා. ඔවුන් අඬා වැළපෙන්න ගත්තා. පුදුම විදියට දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ස්ථානයේට ආකර්ෂණය වුණා. මම කිව්වා ස්වාමිනී මේ ඔබ වහන්සේ මොකද්ද කරන්න යන්නේ? මොකද අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය දෙවියන් වහන්සේට ක්‍රියා කරන්න ගියා. ඇයි අපේ අර මොනවාද අලගෙඩිය වගේ මොළගෙඩියෙන් හිතන්නේ ප්‍රමාණයයිනේ. නමුත් දෙවියන් වහන්සේ ඊට වඩා දෙයක් ස්වාමීන් වහන්සේ ස්ථානේ කරන්න ගත්තා. ස්වාමීන් වහන්සේ කියව ස්වාමීන් වහන්සේ දැන් මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඉස්සරහින් එන්න කියලා. උන්ට ආලේප කරන ඉස්සරහින් කියලා. දැන් මට මතකයි මට ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රඥාව අරගෙන යන්න. ඒ වගේම තමයි ආත්මය අරගෙන යන්න. මගේ ප්‍රඥාව තමයි මගේ නායකයා. මම නායකයට කිව්වා මගේ යාළුවෙක්. මම කිව්වා මචං මම මොනවද කරන්න ඕනේ? මොකද ඇයි? ස්වාමීන් වහන්සේ බලනවා අපි යන කීකරුකම උන්වහන්සේ ඉදිරියේ ඒක ඊ타මාත්ම අනර්ග දෙයක් සභාව. මම කිව්වා මචං මම මොනවද කරන්න ඕනේ දැන්? හරි ඔයා ඒගොල්ලෝට එන්න කියන අපි ආචාර කරමු සෙනගට. අපි ආරාධනා කරා තරුණයන්ට. සභාව දන්නවද උන දේ අප තරුණයන්ට යාඥා කරනකොට තරුණයෝ එකින් එක්කෙනා ශුද්ධාත්ම වහන්සේගේ අන්‍ය භාෂාවෙන් කතා කරන්න කියලා. ඔවුන් එකින් එක්කෙනා දෙවියන් වහන්සේගේ ආත්මය අත්දැක්කා. එකින් එක්කෙනා සුව වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ පවුල් සුව වෙන්න ගත්තා. දෙමව්පියෝ පුදුමාකාරයෙන් ඔවුන්ගේ දරුවන් ගැන ප්‍රීතියෙන් යාඥා කරන්න ගත්තා. පුදුම විදියට පිබිදීමක් ස්ථානය ආවා. අපිට හරිම සතුටුයි. මොකද අපි දෙවියන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න ගත්තා. ඊට පස්සේ මොනවද උනේ?
මොහොත අපිට දුන්නු දීලා තිබුණු මොහොත අවසන් වුණා. ඉතින් අපිට සතුටුයි. මොකද සතුටුයි අපි හිතුවට වැඩිය දෙවියන් වහන්සේ අපි බලාපොරොත්තු වුණාට අපි හිතුවේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ පුදුම විදිහට ක්‍රියා කරන්න ගත්තා. මට තාම මතකයි ඒ පූජකතුමා අපිට එන්න කිව්වා. පූජකතුමා එන්න කියලා කිව්වා. මම හිතුවා හරිම සතුටුයි. මම හිතුවා මේ අපි හිතුවා අපිට දෙවියන් වහන්සේ කරපු දේ ගැන වුන් ප්‍රීතියෙන් අපිට කතා කරන්න යන්න කියලා. එයා කිව්වා බ්‍රදර් සුදේෂ් ඔය ටීම් එකේ එන්න කියලා මම මතකයි. යාගේ ඔෆිස් එකටත් මේ අරන් ගියේ. ඔය මන්දා ඒ පල්ලියේ තිබුණු අයිනකට. තමුසල මොනවාද මේ කරේ? හා? පිස්සුද? දෙවියන් වහන්සේ මේම කරනවද? දෙවියන් වහන්සේ සුද්ධාත්ම වහන්සේ සුද්ධාත්ම වහන්සේ සභාව පටන් ගන්නත් ඉස්සලා හිටියා. දන්නවද? මම කියන්නම් ඒ වෙලාවේ මම ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ මොකද්ද මේ? මම එයා මට කියනකොට මම දෙවියන් වහන්සේ කියනවා ස්වාමීනි අපි කිව්වේ නෑ ඔබ වහන්සේට අන්නේ භාෂාව දෙන්න කියලා තරුණ තරුණයන්ට. අපි කිව්වේ නෑ ඔබ වහන්සේට තරුණ තරුණ ස්පර්ශ කරන්න. ඔබ වහන්සේ එක කරේ. අපි කිව්වේ නෑ අපිට මම දන්නවා ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ අපිට වචනයක්වත් දුන්නේ නෑ. නමුත් දෙවියන් වහන්සේ තරුණ තරුණ ස්පර්ශ කරා. ඒ වෙලාවේ ඒ පූජකතුමා එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ මට කියු දෙයක් කියනවා. නිශ්චලව ඉන්න මම දෙවියන් වහන්සේ බව දැනගන්න කියලා. මම ඔබට කියන්න මට පුදුම දෙයක් පුදුම සිතන කාරණාවක් වුණේ ඒ පූජකතුමාගේ දරුවගේ වයස අවුරුදු 12ක් නැත්නම් 10ක් 12ත් අතර වයස ගෑනු ළමෙක්. මට තාම මතකයි ඒ දරුවා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයෙන් පිරීලා වැටිලා නැගිටිනවා. ඇයි පුදුම විදිහට දේව අභිමුඛත්වයේ ඇතුළ පිරෙන්න ගත්තා. සමහර වෙලාවට අපේ ජීවිතත් ඒ වගේ ස්වාමීන් වහන්සේව පෙට්ටියකට දාලා අපේ සැලැස්මකට දාලා අපේ ක්‍රමයකට දාලා අපේ සංස්කෘතියට දාලා අපේ මනසෙන් දකින සීමාවට දාලා උන්වහන්සේව හිර කරලා තියෙනවා. සභාව දෙවියන් වහන්සේ ඔබට කියන දෙයක් තමයි. උන්වහන්සේ ආවේ නැහැ ආගමක් අපිට දෙන්න. උන්වහන්සේ ආවේ සම්බන්ධකමක් දෙන්න. උන්වහන්සේ කිව්වේ උන්වහන්සේගේ සුවකීය ඒක ජාතක පුත්‍රයන් වහන්සේ වන යේසුස් වහන්සේ. ආමේන්. උන්වහන්සේ අපට දුන්නේ අප විනාශ නොවන පිණිස. හලෙලුයා. ආමේන්. ආමේන්. ඒ ආමේන් එක නම් සද්දෙච්චට මදි. ආමේන්. රයිට්. මම ඉන්න දෙවියන් වහන්සේ මගේ හදවතට හැඟු වචනයක් මම බෙදාගත්තේ. ස්වාමීන් වහන්සේ ඇත්තටම සූදානම් වෙලාවේ මේ වචනය කාටද කියවන්න පුළුවන්? මතෙව් 14:22. සමූහයන් යවූ පසු යාඥා කරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ තනියම සිටිසේක. ඒත් උලංග ඉදිරියට ගැසූ බැවින් ඔරුව එවෙලෙහි රැළවලින් සෙලවි මුහුද මැද තිබුණේය. රෑ 4 වෙනි යාමේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක කැළඹී ඒ අවතාරයක්යි කියා බයින් මොර ගැසුවෝය. ඒත් යේසුස් වහන්සේ එකෙනෙහිම ඔවුන්ට කතා කොට ධෛර්යමත් වෙයල්ලා මමය බය නොවෙල්ලායයි කීසේක. පේත්‍රස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි ඒ ඔබ වහන්සේ නම් වතුර පිට ඔබ වෙතට එන්න මට අනකල මැනවයි කීවේය. වරෙන්නයි උන්වහන්සේ කීසේක. එවිට පේත්‍රස් ඔරුවෙන් බැස යේසුස් වහන්සේ වෙතට යන පිණිස වතුර පිට පයින් ගියේය. නමුත් ඔහු සුළඟ දැක බය වී ගිලෙන්ට පටන්ගෙන ස්වාමීනි මා ගැලෙව්ව මැනවයි මොර ගැසුවේය. එකෙනෙහිම යේසුස් වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන ඇදහිලි මද තැනැත්ත කුමක් කියා සැක වූවේදයි කීසේක. ඔවුන් ඔරුවට නැගුණු කල සුළඟ නැවතුණේය. එවිට ඔරුවේ සිටි අය ඒකාන්තයෙන් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ කියා උන්වහන්සේට නමස්කාර කළෝය. ඔහු එකොඩවි ගෙන්නෙසරෙත් නම් රටට පැමිණියෝය. එරටේ මිනිස්යෝ උන්වහන්සේ ඇඳින
මේ වටකර මුළු රටට කියා අර සියලු රෝගීන් උන්වහන්සේ වෙතට ගෙන්වා උන්වහන්සේගේ සලුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත් වූවෝය. ආමේන්. අපි ආරාධනා කරමු. ස්වාමීන් වහන්සේගේ වචන නිසා ස්තුති. පියාණන් වහන්සේගේ වචනේ පැහැදිලි. ස්වාමීන් වහන්සේගේ වචනෙන් අපිට කතා කළ මැනව. ස්වාමීනි කීකරුවන පිණිස වහන්සේගේ ස්වාමීන් අපේ හදවත වහන්සේ සූදානම් කර මැනව. ඇසෙන පිණිස වහන්සේගේ කන් විවෘත කළ මැනව. ස්වාමීනි මාඩුවෙන්ටත් ඔබ වහන්සේ විශාල වෙන්ටත් ඔබගේ හදවතේ තිබෙන වචනේ ඔබගේ සෙනඟට වහන්සේ කතා කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හලෙලූයා. අපි කතා කරා අපි දැන් කියුවා යේසුස් වහන්සේ මූද පිට පයින් යාම ගැන. මම හිතන්නේ මේ බයිබල් මේ පදය මේ කතාව අපි ගොඩක් සැරයක් කීප වතාවක් ඕක අපි කියවලා ඇති නේද? මමත් ඕක සන්ඩේ ස්කූල් එකේ කාලේ ඉඳන්ම අහනවා. සමහර වෙලාවට මම සමහර වීඩියෝස් දැකලා තිනවා සමහර මිනිස්සු දැන් වතුරෙත් පයින් යනවා කියලා. ඒ වගේ පොඩි මැජික් කාර්යයක් යනවා පයින්. මම මේ පදය මේ යේසුස් වහන්සේ මූද පිට පයින් යෑමේ ඒ සිද්ධිය ගැන ස්වාමින් වහන්සේ සමග මෙනෙහි කිරීමේ කාලයකට ආවා. ස්වාමිනී ඔබ වහන්සේ කුමක්ද මේ ස්ථානයේ අපිට කතා කරන්න කියලා. මේ වෙලාව 2025 2024 මට මතකයි. 2024 දෙසැම්බර් 31 අපේ නව උදාව නව වසර බලාපොරොත්තුවේ මෙහෙ තිබුණා. මම දෙවියන්වහන්සේට කිව්වා ස්වාමිනී මේ 2024 පුදුම කුණාටු මගේ ජීවිතයට ආවේ. පුදුම ප්‍රශ්න ආවේ. පුදුම විදිහට ගැටලු ආවේ. මගේ දෙවියන් වහන්සේ මම යාඥා කරනවා 2024 මම මේ දෙයට මුහුණ දුන්නත් ස්වාමිනී 2025ට කිසිම ස්වාමිනී කුණාටුවක් නැතුව කිසි ප්‍රශ්නයක් නැතුව ස්වාමිනී මට යන්න ඔබ වහන්සේගේ පියාණෙනි වරප්‍රසාද දෙන්න කියලා. ඔබේ කරුණාව දෙන්න කියලා. ඉතින් මම මේ විදිහට යාඥා කරා. ඉතින් මම හිතුවා ප්‍රශ්න ඉවරයි කියලා. ඊට පස්සේ මොනවද උනේ? දැන් 2025 මම හිතන්නේ 5 වෙනි නැත්නම් 6 වෙනි මාසෙට අපි ලඟ වෙන්න ඉන්නවා. දෙවියන් වහන්සේ මම එම යාඥා කළා මට ජනවාරි 1 වෙනිදා තරුණ මෙහෙකට නමස්කාර මේවන්න එන්න කියලා කිව්වා. ඉතින් මම එතනට ගියා. මම එතන ගියාට පස්සේ නමස්කාරය මෙහෙවල ඉවරච්ච ගමන් ඒ පාස්ටර් ආවා ජනවාරි 1 වෙනිදා. එවෙල කිව්වා අපි අද කතා කරන්න යන්නේ කුණාටුව ගැන කිව්වා. මම හිතුවා අයියෝ ස්වාමීනි අවුරුද්ද පටන් ගත්ත ගමන්ම කුණාටුව දෙන්න යනවා. ඇයි මම හිතුවා කුණාටුව ඉවරයි කියලා. කුණාටුව ගැනම ජනවාරි 1 වෙනිදාම කතා කරන්නේ. මම හිතුවා මේක ස්වාමීනි මේක නම් වෙන්න බෑ මේ අවුරුද්දේ. ඒක තමයි කිව්වේ. හැබැයි මම හිතන්නේ කුණාටුවක් නැති ජීවිතයක් අපේ කිසිම කෙනෙක්ගේ ජීවිතවල නැති වෙන්නේ නැහැ. ඔබ කුණාටුවක නැත්තම් ඔබට ප්‍රශ්නයක් නැත්තම් ඔබට ගැටලුවක් නැත්තම් හරිද? ඔබ කුණාටුවක නැත්තම් ඔබ මෙතන නෙමෙයි ඉන්න ඕනේ. කොයිද ඉන්න ඕනේ? කොයිද? ස්වර්ගේ. ඇයි මම කියන්නේ? අපි ජීවත් වෙන්නේ කුණාටුව ප්‍රශ්න කම්කටොළු තිබෙන ලෝකෙක. මේ ලෝකෙ කිසි දෙයක් සර්ව සම්පූර්ණ නැහැ. මේ ලෝකෙ කිසි දෙයක් සදාකාලික නැහැ. මේ ලෝකෙ කිසි දෙයක්කින් අපිව පෘථිවිමත් භාවයට පත් කරන්න බෑ. සමහර මම ඔබට කියන්න මේ සන ඔබ සිටිනවා. ඔබ පෘථිවිමත් භාවය එමත් නැත්නම් කුණාටුව සංසිඳවන්න. එමත් නැත්නම් කුණාටුවෙන් නිදහස් වෙන්න. එමත් නැත්නම් ඔබ යන වාතාවරණයෙන් එළියට එන්න. ඔබ తాවකාලික දේවල් වලින් ඔබ පෘථිවිමත් භාවයට පත් වෙන්න යනවා. නමුත් දෙවියන් වහන්සේ අද ඔබටත් මටත් කතා කරන්න උන්වහන්සේගේ වචනේ කුණාටුව මැදදී ස්වාමීන් වහන්සේ අපව ගෙනියන්නේ කොහොමද? අපි කොහොමද ස්වාමීන් වහන්සේ තුල ජීවත් වෙන්න ඕනේ? ඒ වගේ තමයි උන්වහන්සේ කුණාටුව තුලදී අපිට දෙන්නා වූ වරප්‍රසාදය කුමක්ද කියලා. දන්නවද යේසුස් වහන්සේ
ඒ පළවෙනි පදේ අපිට පේනවා කුණාටුව යේසුස් වහන්සේ මොනවාද ඔරුවේ ගෝලයන්ට කිව්ව ඔයගොල්ලෝ ඉස්සලා යන්න. මේක මගේ version එක. ඔයගොල්ලෝ යන්න ඉස්සලා මම පිටිපස්සෙන් එන්න. මම යනවා යාත්‍රා කරන්න. ඔයගොල්ලෝ ගියාට පස්සේ මගේ ඔරුවේ මම එන්නම් කියලා. ඉතින් මොනවාද උනේ ගෝලෝ ටික ගියා. ගෝලෝ ගියාට පස්සේ යේසුස් වහන්සේ තනියම යේසුස් වහන්සේගේ ඔරුව මොනවාද හුළඟට ඒක පාවෙලා ගියා මූදට. මූද මැදට ගියා. යේසුස් වහන්සේ හිතන්නේ නැති මම අද පේත්‍රස් වයි යොහාන් වයි මගේ ගෝලයෝ 12 දෙනාව පුදුම කරන්න යන්නේ. සර්ප්‍රයිස් කරන්න යනවා. හරිද? එහෙම හිතන්නේ නැති යේසුස් වහන්සේ. මං කියන්නේ ඇයි එහෙම හිතන්නේ නැත්තේ කියලා. මේක බයිබලේ නෑ. ඒගොල්ලෝ එහෙම යනකොට එහෙම හිතලා යේසුස් වහන්සේ දැක්කා පේත්‍රස් යොහාන් ගෝලයෝ 12 දෙනා බෝට්ටුවේ ඉන්නවා. යේසුස් වහන්සේ ප්‍රීතියෙන් හිතලා කිව්වා මම යනවා මේගොල්ලෝ මේ මගේ සෙනග මගේ හඬ හඳුනන මගේ ගෝලයෝ. උන්වහන්සේ ඔරුවෙන් බැහැලා මූද පිට පයින් යන්න ගියා. ඉතිහාසයේ කවමදාකවත් එහෙම සිදුවීමක් වුණේ නැහැ. යේසුස් වහන්සේ මූද පිට පයින් යාම බයිබලයේ සඳහන් වෙලා තියෙන විදියට. මොනවාද උනේ? යේසුස් වහන්සේ බලාපොරොත්තු වුණා ස්වාමීන් වහන්සේගේ මහිමය ඔවුන් දකි කියලා. හැබැයි මොනවාද ගෝලයා කරේ? ගෝලයන්ට බැරුව ගියා යේසුස් වහන්සේව අඳුන ගන්න. මං කියන එක තේරෙනවද ඔබට? යේසුස් වහන්සේට ඕනකම තිබුණා ගෝලයා ගාවට යන්න ගිහලා කියන්න පේත්‍රස් යොහාන් අර බලන්න අන්න අවතාරයක් ඇවිල්ලා අන්න මම හිතන්නේ මට පේන්නේ නැහැ. ඇයි? ඔවුන්ට අඳුර ගන්න බැරුව ගියා යේසුස් වහන්සේව. සෙනෙවන්තිය සමහර අවස්ථාවල් වල අපි යන වාතාවරණය අපි යන කුණාටුවේදී අපේ රෝගයේදී මනුෂ්‍යයන් අපිව ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී අපේ කුණාටුව මැද්දේ පිරීලා සමහර වෙලාවට අපි කියන්නේ අපේ මොනවාද ඔළුවටත් උඩින් ප්‍රශ්න කියනවා අපේ. දෙවියන් වහන්සේ දන්නේ නැද්ද? දෙවියන් වහන්සේ දන්නවා. හැබැයි දෙවියන් වහන්සේ අනෝ අපෙන් මම දන්නවා. ඔයා මාව දන්නවද? මම ආන්න කැමති කීදෙනෙක් පවුල් ඉන්නවද මේ ස්ථානයේ? මොනවාද ස්වාමි පුරුෂයා භාර්යාව අතුස්සන්න පුළුවන්ද? ආමේන්. මම අපිට දෙයක් කියන්නම්. අපිට පවුලක් කියන්නේ දෙමව්පියොත් එක්ක තියෙන සම්බන්ධකම් අපේ ජීවිතවල වැඩි තිබුණ නැහැ. මොකද මගේ අම්මා අපිට අවුරුදු 11ක් තියෙනකොට එයා ජීවිතාක්ෂරපත් වෙනවා. මගේ තාත්තා බීමත්කමට ඇබ්බැහි වෙලා හිටියා. අපි තනියම තමයි ජීවිතේ. මම එතකොට මගේ නංගිගේ වයස අවුරුදු 5යි. ඊට මගේ වයස 11යි. අපි ට්වින්ස්ලා අපි දෙන්නම එක වයසනේ. දන්නවද? දෙවියන් වහන්සේට අපි දෙයක් දැනගත්තා. මට දෙවියන් වහන්සේ මම යාඥා කර ස්වාමිනී ඔබ වහන්සේ නොදැන කිසි දෙයක් අපේ ජීවිතවල එන්නේ නැහැ. මොකද්ද ඔබ වහන්සේ මේ කරන්නේ? ඇයි මගේ අම්මව ගත්තේ? ඇයි ඔබ වහන්සේ මගේ ජීවිතේ මගේ පවුල රැකවරණය අපිට තිබෙන මේ මොනවාද නිවස නැති උනේ? දැනවස මොනවද කිව්වේ? උන්වහන්සේ කිව්වා ඔයාගේ අම්මා නැති වෙන්න ඉස්සෙල්ලා මාත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගිවිසුමක් ගැහුවා. අම්මයි මමයි. මම අඬනවා මට මතකයි. උන්වහන්සේ කිව්වා ඒ ගිවිසුම තමයි ඔයාගේ අම්මා නැති වෙනකොට කිව්වා ස්වාමිනී මම දන්නවා මම නැති වෙනවා. නමුත් මගේ දරුවෝ වහන්සේට දෙනවා කියලා. දන්නවද? දෙවියන් වහන්සේ මගේ අම්මයි ගිවිසුමක් ගැහුවා. දෙවියන් වහන්සේ කිව්වා හරි ඔයා මගේ ගාවට එන්න මම ඔයාගේ දරුවෝ බලන්න යනවා කියලා.
ඇයි මම කිව්වේ මේ කතාව? ඔබේ පවුලේ යන වාතාවරණය ඔබ දන්නේ. ඔබේ හිගකම් ඔබ දන්නේ. ඔබේ අමාරුකම් ඔබ දන්නේ. එකෙනෙක් කිව්වා අපි කන හැටි අපේ ලිප තමයි දන්නේ කියලා. ඇයි පවුල දන්නවද? පවුල තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ සුභාරංචිය, එමත් උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේව ප්‍රකාශ කරන, උන්වහන්සේ පාවිච්චි කරන මෙවලම. ආමේන්. මම ඉල්ලනවා ඔබගෙන් පවුල්, විශේෂයෙන් පවුල්, ඒ වගේම තමයි තනියම හිටියත් කමක් නැහැ. ඔබේ පවුල් යාඥාව පටන් ගන්න. ඔබ කුණාටුවක නම් යන්නේ. මම දෙයක් කියන්නම්, මේ ඇත්තට මේ සූදානම් වෙලාවේ දේවල් කිහිපයක්, නමුත් ස්වාමීන් වහන්සේ ඊට වඩා දෙයක් කරන ඔබේ ජීවිතේ කියලා. ස්වාමීන් වහන්සේ අවශ්‍ය වෙන ඔබේ ජීවිතේ ඉඳ ගන්න හවසට කොහොම හරි වෙලාවක පවුලේ කට්ටිය ඉඳ ගන්න. ස්වාමීනි මෙන්න මගේ පවුල. ස්වාමීන් වහන්සේ දකින්නවා අපි යන වාතාවරණය. ස්වාමීන් වහන්සේ දන්නවා මම යන වාතාවරණය. අපි පවුලක් වශයෙන් අපි වහන්සේගේ පියන්නේ ඔබගේ පාද පාමුල දෙනවා කියලා. මම අපිට දෙයක් කියන්නම්. ඒ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැත්තම්, අපි නම්බර් එක දෙන්නම් බ්‍රදර් සුදත්ට. අපිට කතා කරන්න එදැන් පස්සේ අපේ සේවය නවත්වනවා. මගේ ජීවිතේ, අපේ ජීවිතේ අපිට දෙමාපියෝ හිටියේ නැහැ. අපිට හරි ලේසි. මොකද ඇවිල්ලා අපි රැට අපි කොහෙරි යන්න තිබුණොත් එහෙම අපි හොයන්න කවුරුත් නැහැ. රැට 10ට ඉස්සෙල්ලා එළියට යන්න බෑ. 10ට ඉස්සෙල්ලා ගෙදරින් ඇතුළට එන්න ඕනේ. කවුරුත් හිටියේ නැහැ. මොනවාද? මේ මද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. අරක්කු බොන්න බෑ. සිගරට් බොන්න බෑ. අපිට කවුරුත් කියන්නේ හිටියේ නැහැ. මං කියන්නේ අපි මේ මොනවාද මේ 100ක් ශුද්ධවන්තයෝ කියලා. ඒක නෙමෙයි. අපි ਸਰව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි. නමුත් මම දෙයක් කියන්නම්. දෙවියන් වහන්සේ අපිව අපේ ජීවිතය ගැන වග කිව්වා. ඇයි වගකීමට උන්වහන්සේ ගත්තේ? උන්වහන්සේගේ පාද පාමුල අපි දැනගෙන හිටියා. මගේ අම්මා මට මතකයි නැති වෙන්න ඉස්සෙල්ලා ඇය පුදුමාකාරයෙන් ස්වාමීන් වහන්සේට කන්නලව් කරා ඇයගේ දරුවෝ ගැන, අපි ගැන. ඒ යාඥාව තමයි අපි අද භුක්ති විඳින්නේ. ඉතින් පවුලක් වශයෙන් මම ඔබව උනන්දු කරනවා. දවස්පතා, නොනවත්වා, සතිපතා, මාස්පතා, අවුරුදුපතා ඔබේ යාඥාව සභාව පටන් ගන්න. ඔබේ පවුලේ. ආමේන්. රයිට්. ඉතින් යේසුස් වහන්සේ ගෝලයෝ ගාවට එනකොට යේසුස් වහන්සේ ඊ타ත්ම බලාපොරොත්තුෙන් ආවේ ඒ දේ. නමුත් උන්වහන්සේ ඒ දේ දැක්කේ නැහැ. උන්වහන්සේව දැක්කේ ගෝලයෝ මේ මොනවාද අවතාරයක් වගේ. ඊට පස්සේ කොමාරි පේත්‍රස් දැනගත්තා අඩේ මේ යේසුස් වහන්සේ නේද කියලා. යේසුස් වහන්සේ කියනවා මේ ස්වාමිනී මේ ඔබ වහන්සේ නම් මට අන කරන්න මූද පිට පයින් එන්න කියලා. පේත්‍රස් හොඳ දෙයක් කරේනේ. එයා හොඳ දෙයක්. එයා අඳුනගත්තා යේසුස් වහන්සේ ඉන්නේ. යේසුස් වහන්සේ මෙතන යේසුස් වහන්සේ මෙතන ඉන්නේ. ස්වාමී ඔබ වහන්සේ නම් අම්මට කියන්න මම මූද පිට පයින් එන්න යනවා. මොකද ඔහු දැනගත්තා යේසුස් වහන්සේට පුළුවන් යේසුස් වහන්සේ වගේ ඔහුටත් ඒ දේ කරන්න පුළුවන් කියලා. ඔහු මොනවාද ගත්තේ? පළවෙනි යේසුස් වහන්සේව දිහා බලාගෙන. හරිද? ගත්තා. අඩිය තිම්බා. මම දැන් මූද පිට පයින් යන්නේ. දෙවෙනි අඩියක් තිම්බා. තුන්වෙනි අඩියක් තිම්බා. ඇයි? ඊට පස්සේ මොනවද උනේ? කාට කියන්න බලන්න ඊට පස්සේ මොනවද උනේ කියලා. එයා අවට බැලුවා. දන්නවද? එයා අවට බලද්දී මං කල්පනා කරා ඇයි එයා ඒ දේ කරන්න ගත්තේ කියලා. කීයද දන්න පේත්‍රස් ගැන? කවුද පේත්‍රස්? එයාගේ රැකියාව මොකද්ද? දීවරයනේ. එයා මාළු අල්ලන්නේ. එයා දන්නවා මූද කොච්චර ගැඹුරුද කියලා. එයා දන්නවා අනිවාර්යෙන් මෙතන දැන් කුණාටු ආවොත් ආයිත් අපිට ගෙදර යන්න වෙන්නේ නැහැ. මැරෙන්න තමයි වෙන්නේ කියලා. හරිද? එයා දන්නවා සමහර විට එයා දන්නවත් ඇති
මෙතන නම් අඩි 30කට වැඩි ගැඹුරුයි. අතන නම් අඩි 50කට වැඩි ගැඹුරුයි. එයා දන්නවා දවාලේ තියෙන දේශගුණයක් දන්නව ඇති. මොනවාද? හවස තියෙන මේ මොනවාද දේශගුණයක් දන්නව ඇති. රැට කුණාටුවක් ආපුවම තියෙන දේශගුණයක් දන්නව ඇති. මොකද එයා දීවරයෙක්. අපි බලද්දී අපිට දැනගන්න පුළුවන් එයා ඇවිල්ලා ඒ පිළිබඳ හොඳ දැනුමක් එයා දන්නවා ඒ දේ ගැන. ඒත් ඔව් අඩිය තිබ්බ එක දෙයක් තියෙන හේතුව. ඔබ දන්නවද ඇයි කියලා? ඇයි ඔය බලාපොරොත්තුෙන් අඩිය තිබ්බේ? මං කියන්නේ ඇයි කියලා? ඔහුට පුළුවන්කාරකම ලැබුණේ ඒ අඩිය තියන්න. ඔහුට යේසුස් වහන්සේට කියන්න පුළුවන්කාරකම ලැබුණේ උනේ ඔහු යේසුස් වහන්සේ දිහා බලපු නිසා. ආමෙන්. අපේ ජීවිතේ යේසුස් වහන්සේත් එක්ක යන්න තියෙන ගමනේදී අපිට යන්න පුළුවන් උපරිම දුර. ඒ වගේම තමයි අපි යේසුස් වහන්සේ දිහා බලාගෙන යද්දී මම ඔබට කියන්න අපේ කවදාකවත් අපේ පය පැකිලෙන්න යන්නේ නැහැ. කවදාකවත් මගේ අපේ ජීවිතයේ අත්දැකීමෙන් කියන්නේ කවදාකවත් අපේ බලාපොරොත්තුව හිඳී යන්නේ නැහැ. මොනවාද උනේ? පේත්‍රස් යේසුස් වහන්සේ දිහා බලාගෙන මම හිතන්නේ යාට කීපයක් විතර යන්න ඇතිනේ. ගිහිල්ලා කිව්වා එයාට මොනවාද උනේ? එයාට මතක් වුණා. මොනවද මතක් වුනේ? එයාගේ අතීතය, පරණ මතකය. එයාට මතක් වුණා මම මේ වගේ මට මතකයි මේ වගේ කුණාටුවක් ආවා. මට මතකයි මගේ යාළුවෝ ටිකක් මේ වගේම ඔරුවක ගියා. ඒගොල්ලෝ මේ කිට්ටුව තමයි මේ මොනවාද ගිලෙන්නේ නැත්තේ. සමහර දෙවිට ඒවත් දෙන්නේ නැති ඔළුවට නේ. එයා හිතන්නේ නැති කුණාටුව සැරයි. මට මතකයි මේ වගේ දවසක මම ආලු අලන්න ගිහිල්ලා. ඇයි? පරණ දේ, පරණ මොනවාද? පරණ අත්දැකීම්, ප්‍රතික්ෂේප වීම, පරණ මොනවාද අතීතයේ තිබුණු ඒ මොනවාද බිඳ වැටීම්. ඔබ කී දෙනෙක් දන්නවද අතීතයේ වෙච්ච වැරදි, අතීතයේ වෙච්ච සමහර අපි වැරදි තීරණ දැන් අපිට වෙනස් කරන්න බෑ කියලා දන්නවද? කී දෙනෙක් දන්නවද ඒක? කවදාකවත් අපිට අතීතේ යන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ මෙතෙන්දී අපිට බලාපොරොත්තුවක් දෙනවා. මොකක්ද දෙන්නේ බලාපොරොත්තුව? පරණ දේ පහව ගියේය. දැන් සියල්ල අලුත් තිබේ. ආමෙන්. දෙවියන් වහන්සේ අපිට දෙවියන් වහන්සේ කවමදාක්වත් උන්වහන්සේගේ වචනේ තිබෙනවා. ධර්මිෂ්ඨයා සත්වරක් වැටුණත් ඔව් නැගිටින්නේ කියලා. ආමෙන්. ඉතින් මොනවාදුනේ? ඒ වෙලාව උට මතක් වුණා ඔහුගේ අතීතය. ඊට පස්සේ මොනවාදුනේ? ඔව් ගිලෙන්න ගත්තා. මම දැන් ඔය දේ ගැන කල්පනා කරනකොට කාටද කියවන්න පුළුවන් ගීතාවලිය 16:8? ගීතාවලිය 16:8. right මම කියවනවා. ඒකේ කියනවා ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබා ගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තේ සිටින බැවින් මම නොසෙල්වන්නෙමි. කීදෙනක බයිබලේ තියෙනවද? අපි ඔක්කොම මේම එකපාරම කියමුද? ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබා ගතිමි. උන්වහන්සේ දකුණු පැත්තේ. ආමේන්. දාවිත්තුමා කියනවා ස්වාමීන් නිතර මා ඉදිරියේ තබා ගන්නවා. උදේ, දවල්, රෑ, දවස් පතා මං ස්වාමීන් වහන්සේ නිතර මා ඉදිරියේ තබා ගන්නවා. ඇයි? ස්වාමීන් වහන්සේ අපි ඉදිරියෙන් තබා ගන්නකොට මොකද අන්තිම පදේ තියෙන්නේ මොනවාද? උන්වහන්සේ මගේ දකුණු පැත්තේ සිටින බැවින් මම නොසෙල්වෙන්නෙමි. ආමේන්. ආමේන්. සභාව දෙවියන් වහන්සේ අපිට කියන්නේ මේකයි. අපිට ප්‍රශ්නයක් ගැටලුවක් ආපු ගමම අපි හිතන්නේ මේක තමයි මම මේක කරන්න ඕනේ. මම යන්න ඕනේ. මේ මොනවාද? මෙතන මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සමහර සභාවත් මාරු කරනවා.
සභාව මාරු කරලා දෙවියන් වහන්සේ මාරු වෙන්නේ නැහැ. සභාව ඔබේ සභාව. ප්‍රශ්න වෙනස් වෙන්නෙත් නැහැ. දන්නවද? දෙවියන් වහන්සේට පුළුවන් අපේ කුණාටුව සංසිඳවන්න. ස්වාමීන් වහන්සේට පුළුවන් අපේ යන වාතාවරණය වෙනස් කරන්න. උන්වහන්සේට පුළුවන් අපේ ජීවිතවලට උන්වහන්සේගේ ආශිර්වාදය දෙන්න. ඔබ දන්නවද ඊට පස්සේ එහෙම කිව්ව කවුද මේ බයිබල් පදය ගැන කතා කරේ? දාවිත්තුමා කියනවා ස්වාමිනී නිතරම ඔබ මගේ ඉදිරියේ මම තබා ගන්නවා. දාවිත්තුමා ඊශ්‍රායලයේ හිටපු ශ්‍රේෂ්ඨතම රජතුමා. ඔහුට ප්‍රශ්න තිබුණා නැද්ද? කී දෙනෙක් කියනද ප්‍රශ්න තිබුණ නැහැ කියලා? මම හිතන්නේ එයාට තිබුණු තරම් ප්‍රශ්න ගැටලු කිසිම මොනවාද රාජ්‍ය නායකයෙක්ට ඊට පස්සේ හිටපු රජ කෙනෙක්ට තිබුණේ නැහැ. ඔබ දන්නවා ඇති. ඔහුගේ ජීවිතය ගැන, ඔහුගේ පවුල ගැන සමහර තැන්වල ඔහුගේ දරුවන්ගේ දරුවෝ පව විනාශ වෙන්න ගත්තා. ඔබ දන්නවා ඇති. ඔහු පාපයට වැටුණා. ඊට පස්සේ මොනවද උනේ? ඔහුගේ ප්‍රථම දරුවා ඔහුට නැතු වුණා. එපමණ ඒ බලාපොරොත්තු රහිත ජීවිතයකට අත්දැකීම් ඔහුගේ ජීවිතේ වැටෙන්න උනා. හැබැයි එක දෙයක් ඔහුගේ හදවතේ බලවත් දෙයක් තිබුණා. මොකක්ද දන්නවද? ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙනා වූ බලාපොරොත්තුව. ආමේන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2005 දී අපේ අම්ම නැතු වුණාම අවුරුදු 11 අපේ වයස, මගේ නගිගේ වයස අවුරුදු 5යි. අපි කාලයක් බලාගත්තේ අපේ ආච්චි. ඉතාමත්ම අමාරු කාලයක් වුණා අපේ ජීවිතවල. මොකද අපි කන බොන විදිය ගැන, ඉන්න හිට තැන ගැන, අපි මොනවද ඉස්සරහට කරන්න යන්නේ, අපේ අනාගතේ මොනවද වෙන්නේ, ඒ දෙක ගැන අපිට කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද අපිට ඒක ඔළුවට දාන්නවත්, ඔළුවට එන්නවත් අපිට වයසක් නෙමෙයි ඒක. ඒ වෙලාව මට මතකයි අපි කැලණි හිටියේ. අපේ අම්මා ගෙයක් හදලා තිබ්බා. ඒ හරි ලස්සනට අම්මා ගේ තියන් ඉන්නවා. මගේ පළවෙනි ජොබ් එක කරලා මට හම්බුණා මම හිතන්නේ එතකොට 16000ක් පඩිය හම්බුණා. එතකොට ලොකු ගාණක්. දැන් දුතෝකුයි. පඩිය හම්බෙලා මම හිතුවා අද නම් කනවා මම හොඳ කෑමක් හදනවා කියලා. මොකද අම්මා අපිට උයන්න හොඳට ඉගැන්නුවා. ඉතින් මම මොනවාද කරේ? හොඳ බීෆ් කරි එකකුයි, චිකන් කරි එකකුයි, පෝකුත් හැදුවනේ. හොඳ කෑමක් හදලා මේ අපි ලෑස්ති වුණා. කෑම මේසේ කන්න. ඉතින් මම හිතුවා මේගොල්ලෝ කෑවට පස්සේ මම කනවා කියලා. ඉතින් මේගොල්ලෝ කාලා මට තාම මතකයි ඒ දවසේ හවස ලොකු වර්ෂාවක් ආවා. මට තේරුණා ලොකු කුණාටුවක්. වර්ෂාව වෙනකොට මං කිව්වා අයියෝ ස්වාමිනී මට නම් මේ කුණාටුව එපාලා තියෙන්නේ කියලා. කියපු ගමම්ම ඒ කුණාටුව ආපු ගමම්ම අපේ ගෙදර තිබුණු වහලේ ඒ සම්පූර්ණයෙන්ම ගහලා ගියා. සම්පූර්ණයෙන්ම ගියා. කියන්නේ කුණාටුවත් එක්කම වහලෙත් ගියා. ඒත් එක්කම ලොකු වර්ෂාවක් ආවා. එහා පැත්තේ වෙලක් තිබුණා. වහිනවා, අරෙන් වතුර පිරෙනවා. ගේ මම හිතන්නේ මෙච්චන්ට විතර වතුර පිරෙන්න ගත්තා. උඩිනුත් තෙමෙනවා, යටිනුත් වතුර එනවා. මොනවාද උනේ? මම දෙයක් කියන්නම්. මට මතක අපේ අම්මා අපිට කීපෙත් තීලා තිම්බා මොනවාද ගෙදරට බඩු තිබුණා අපේ ගෙදර. මොනවාද ඇඳවල්, මෙට්ට, කොට්ට එකක්වත් අපිට ගන්න තිබුණේ නැහැ. හැම එකක්ම අර යෝබ් බින්දුවට වැටුණා වගේම අපේ බින්දුවට වැටුණා. කිසි දෙයක් අපේ ජීවිතවල ඉතුරු වුණේ නැහැ. කිසිම දෙයක්. හරි මම හිතුවා මේකේ දැන් වතුර බැහැලයි කියලා එමත් හිතුවා. විනාඩි 5ක් ගියේ නැහැ. එහා පැත්තේ තව දෙයක් වුණා. ලොකු ගහක් තිබුණා. කොට්ටම් ගහක්. කොට්ටම්බ ගස් තියෙන ලොකු ගස්. ඒ ගහ පෙරලිලා වැටුණා අපේ ගේ උඩට. මම ඇත්තට මට අමතක වුණා ඒ පින්තූර ගේන්න. නැත්නම් මම ගේනවා. ඒ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. චුට්ටක් හිතලා බලන්න. අම්මත් නැහැ, තාත්තෙකුත් නැහැ. මේ අවුරුදු
18ක 17ක කොල්ලෝ දෙන්නෙකු අවුරුදු මම හිතන නංගිට එතකොට අවුරුදු 10ක් 11ක් විතර ඇති. කෝ අපේ බලාපොරොත්තුව? අපි කොහෙට යන්නද? කාට කියන්නද? ඒ කුණාටුව එනකොට දෙවියන් වහන්සේ ඒ වෙලාව ඇත්තෙන්ම මං කියන්න අර මොනවාද මේ අර හිතපු නැති දෙයක් නේ උනේ. මම හොඳ කතාවක් වෙන මට කතාව මතක් වෙන්නේ නැහැ. මොනවාද ඒ තත්ත්වේ ඉන්නකොට අපිට බලාපොරොත්තුවක් තිබුණ නැති වෙලාවේ අපේ ස්වාමිනේ අපේ ජීවිත ගැන ඔබ වහන්සේ වග කියන්න ඕනේ. අපේ ජීවිත ගැන ඔබ වහන්සේ අපේ ජීවිත අතර ගන්න ඕනේ කියලා. ඒ සිදුවීම වෙලා අදට වුණත් මම ඔබට කියන්නේ සර්ප්‍රයිස් කියලා. අද දැන් අපි ප්‍රශ්න විසඳලා තියෙන්නේ. අපි දැන් ස්වර්ගයේ ඉන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ යනවා. අපි මැරෙනකම්ම අද ඔබට මට මතකයි මගේ අම්මගේ පිළිකා රෝගයක් තිබුණා. දන්නවද පිළිකා රෝගය සුව වෙන්න දෙවෙනුන්ස පාවිච්චි කරේ මාවයි අපි එතකොට වයස අවුරුදු 9ක්ද කොහෙද? අවුරුදු 9ක් තියෙනකොට මට අම්මට කැන්සර් එකක් තියෙනවා කිව්වා. ඉතින් අපි දන්නේ නැහැ කැන්සර් කියන්නේ මොකක්ද කියලා. කැන්සර් කියන්නේ මේ ලෙඩක් කියලා දන්නේ නැහැ. මොකද අපි පොඩි බට්ටු දෙන්නෙක් නිසා. අම්මා ආච්චිට කිය අඬනවා. ඉතින් අපිත් ඉතින් මට තේරෙන්නේ නැහැ. පස්සේ දැනගත්තා එයාට තියෙන්නේ දරුණු පිළිකාවක්. අපි මොනවද කරේ? යාඥාවක් තිබුණා. යාඥාවක් තිබිලා නිකන් ගෙදර යාඥාව, පවුල් යාඥාව තිබුණා. අම්මා වැටුණා. කියන්නේ යක්ෂාත්මකයාට. මොනවද උනේ? එතනට පාස්ටර් කෙනෙක් කැවිලි හිටියා. යාඥා කරනවා. එයා කිව්වේ නෑ මම යන්නේ නෑ. මේගොල්ලෝ දාලා යන්නේ නෑ. ඒ කියන්නේ මොනවද මේ? ඒ ආත්මේ කියනවා මොනවද? මම මේ දරුවන්ව දාලා යන්නේ නෑ. ඇයි? යක්ෂයාගේ වෙනම සැලැස්මක් තිබිලා තිනවා. ප්ලෑන් B එකක් තිබිලා තිනවා. හරිද? ඊට පස්සේ මොනවද උනේ? ඒ දේවක ගැතිතුමා යාත්‍රා කරනවා. අමාරුණා ඒ යක්ෂාත්මයත් එක්ක මේ මොනවද මේව කරන්න. අන්තිමට මොනවද උනේ? එයා කිව්වා මගේ ළමයිට එන්න කියන්නේ කියලා. මමයි මගේ මල්ලි හිටියේ. තව අක්ක කෙනෙක් හිටියේ අපේ අම්මගේ නංගිගේ කොහෙද? මේ අපි ආව ඇල්ලුවා. අල්ලපු ගම එයා කිව්වා මම පුච්චන්න එපා කියලා. දැන් අපි බලවා අපි රැට නිදාගන්නේ අම්මත් එක්ක දැන්. හරිද? දැන් යක්ෂයාත්මයක් තියෙන්නේ. දැන් මොනවද උනේ ඇවිල්ලා? දැන් අපි දැනගත්තා. අවුරුදු මම හිතලා එතකොට අවුරුදු 11ට අතර බාලයි. ඇල්ලුවා. එයා කෑ ගන්න ගත්තා. අපෙලුවා අපිට සුපර් පවර් එකක් ඇති කොහොමද කියලා අයිතලන ගත්තා. නෑ මම පුච්චන්න එපා. මමයි මෙයි අල්ලගත්තා. යේසුස් වහන්සේගේ නාමයෙන් උඹ යන්න ඕනේ අපේ අම්මන් කිව්වා. මම හිතන්නේ යකත් පුදු වෙන්නද අපි කිව්ව විදියට පොඩි බට්ටු දෙන්නේ. කිව්වට පස්සේ මට මතකයි එයාගේ දිව මෙන්න මෙතන විතර ආවා. මේ කිව්වා හරි මම යන්නම් කිව්වා. මම කිව්වා ඔබ යන්න ඕනේ. මගේ අම්මගේ. දැන් අපි ඒත් ඔළුවේ අනිත් පැත්තේ කැරකෙනවා අපි රැට අම්මත් එක්කනේ නිදාගන්නේ කියලා. හරිද? ඊට පස්සේ මොනවද උනේ? දෙවනන්ස් කිව්වා මොනවද? අපි කිව්වට පස්සේ එයා කිව්වා හරි මම යන්න. හැබැයි මම යනවා. ඔව් උඹ යන්න ඕනේ. මොකද අපිටත් හරි මේකක් අර එයා යනවා කිව්වමයි පිච්චෙනවා කිව්වමයි අපිට පළවෙනි අවස්ථාවනේ. ඒක දැක් කිව්වා. මම යන්නම්. මට තාම මතකයි. උඹලා දෙන්න ගැන මම පස්සේ බලා ගන්නම් කිව්වා. හරිද? යක්ෂාත්මේ. මම දෙයක් කියන්නම්. ඌට කරන්න බැරි දෙයක් නැහැ. අපේ දෙවියන් වහන්සේ ඊට වඩා බලවත්. දෙවියන් වහන්සේ එවැනි කුණාටුවන් තුලින් මට මතකයි අම්මගේ පිළිකා රෝගේ සුව වුණා. කුණාටු මට මතකයි අපිට අඟහිකකම් ආවා. මට ජොබ් එක අපි අවුරුදු 18යිනේ. 18න් උඩින් නේ ජොබ් දෙන්නේ. 18 පල්ලේ ජොබ් දෙන්නේ නැහනේ. අපි රැකියාව කරන මට හෙව්වා රැකියාව කරන්න කියලා. නෑ හම්බුන්නේ නැහැ. කවුරු ජොබ් වලට ගන්නෙත් නැහැ. අපිට අවුරුදු 18ක් නැති නිසා. මොනවද උනේ? දෙවියන් වහන්සේ මට තාම මතකයි අපි යාඥා කරා ස්වාමීනි අපි ජීවත් වෙන්න විදියක් නැහැ. ස්වාමීනි මගේ නංගි ඉගෙන ගන්න ඕනේ. අපිත් ඉගෙන ගන්න ඕනේ. ස්වාමීනි අපිට දොරටුවක් නැහැ. අපි කුණාටුවක ඉන්නේ. අපිට උපකාර කරන කවුරුත් නැහැ. මට තාම මතකයි මම කොට්ටේ ඔළුව තියාගෙන
අඬාගෙන එමම නිදාගත්තා. මට තේරෙනවා මගේ කොට්ටේ තෙතයි ඒ වෙලාව. දෙවියන් වහන්සේ පැහැදිලිවම කතා කරලා කිව්වා රාත්‍රියේ හැඬීම නොමුත් උදේ ප්‍රීතිය පැමිණෙන්නේ කියලා. ඒක ස්වාමීන් වහන්සේගේ වචනේ තිබෙනවා. ආමේන්. රාත්‍රිය ඔබ අඬන්න පුළුවන්. රාත්‍රිය ඔබ වේදනාවෙන් ඉන්න පුළුවන්. ඔබ වේදනාවෙන් ඔබ කනස්සල්ලෙන් ඉන්න පුළුවන්. කුණාටු ඉන්න පුළුවන්. නමුත් ඒ කුණාටු තුලින් දෙවියන් වහන්සේට විසඳුමක් තිබෙනවා. ඊට පස්සේ මොනවද උනේ? උදේ මම නැගිට්ටා. අපිට පොඩි ෆෝන් එකක් තිබුණා. පොඩි ෆෝන් එකක්. ඒක මීටතර පොඩි. ඒකට කෝල් එකක් ආවා. ඒකට මල්ලිගේ ෆෝන් එක තිබුණේ. ඒක ආන්ටි කෙනෙක් කතා කරලා කිව්වා පුතේ මට ඔයගොල්ලෝ හම්බ වෙන්න ඕනේ. මම නිදිමතේ. මම ආන්ටි ගියර දෙන්න ඕනේ. හරි මම වෙනවා. මම හිතුවා යාඥා කරමු කර කියලා. මොකද එතන තමයි යාඥා මධ්‍යස්ථානයක් තියෙන්නේ. එතනට අපි යන නිසා මම හිතුවා මේ එන්න කිව්ව කියලා. නෑ පුතේ මට හම්බ වෙන්න ඕනේ එන්න කියලා. අරට එන්න පුළුවන් ද මගේ ගෙදරට කියලා. ඉතින් ගියා. ගියාට පස්සේ මට තාම මතකයි යාගේ වාහනේ මාව දාගෙන මාව අරන් ගියා බැංකුවකට අරන් ගියා. බැංකුවට අරන් ගිහිල්ලා එතකොට මම O level කළා ඉවරයි. O level කළා ඉවරයි. මගේ ID එක ගත්තා. ID එක දැන් මං කිසි දෙයක් දැනන්නේ මේ මොනවද මේ වෙන්න යන්නේ කියලා. මට නම් දන්නේ මම ඉඳගෙන හිටියා විතරයි ඒ බැංකුවේ. එයා ගිහිල්ලා ඔෆිස් එකකට ඔය ඇතුළට ගිහිල්ලා මොනවාද ලීග් විලි ලියනවා, සයින් කරනවා මොනවද මට තේරෙන්නේ මොනවද කියන්න කියලා. එතකොට මම ළඟට ආවා. මට පොතකුයි තව කාඩ් එකකුත් අරගෙන ආවා. එයා කිව්වා දැන් යන් ගෙදර කියලා කිව්වා. මම කිව්වා යන් කියලා ගියා ගෙදර. ගෙදර ගියාට පස්සේ එයා කිව්වා මෙන්න ඔයාගේ බැංකු පොත මෙන්න ඔයාගේ මොනවාද ATM කාඩ් එක මම දෙයක් කියන්න. මම එතකොට ATM කාඩ් එකකින් සල්ලි ගන්නවත් දන්නේ නැහැ. මොනවද උනේ? එයා කිව්වා අද මම පාන්දර යාඥා කර හිටියා. දෙවියන් වහන්සේ මට කතා කරා. දෙවියන් වහන්සේ මට කිව්වා තිලින සුදේශ් ඒ වගේම උන්ගේ නංගි ඔවුන්ට ඔබ සතිපතා සම්මාදමක් දෙන්න ඕනේ කියලා. දන්නවද මොනවද උනේ කියලා? හැම සතියෙම අපේ වියදම් අපි කන බොන එක අපේ ලයිට් බිල් වතුර බිල් හැම දෙයක්ම ඒ සම්මාදමෙන් තමයි අපි ගියේ. ඊට පස්සේ මගේ පළවෙනි ජොබ් එක හම්බුනාට පස්සේ මට තාම මතකයි මම එයාට කෝල් කරා. විශ්වාසවන්ත දාසියක් ඔයා. බොහොම ස්තුතියි දෙවියන්වහන්සේට වාකී කරුණාට අපිට ඒක ආශිර්වාදයක් වුණා. දැන් මට පුළුවන් අපේ කකුල් වලින් හිට ගන්න. ඔබට ස්තුති කරනවා ඔබට ආශිර්වාද කරනවා දෙවියන්වහන්සේට ඔබ කී කරුණා කියලා. සෙනෙහවන්තය දෙවියන් වහන්සේට මාර්ගයක් නැති තැනදී පවා මාර්ගයක් සාදන්න පුළුවන්. ආමේන්. මේ අපේ සාක්ෂි ඔක්කොම කියන්න ගියොත් මුළු දවසම ඇයි. ඕගොල්ලෝ ගෙදර යන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි මම මේකයි කියන්නේ. දෙවියන් වහන්සේ අපේ කුණාටු මැද්දේ අපි ස්වාමීන් වහන්සේ දෙස බලාගෙන ඉන්නකොට අපිට පුළුවන් අපේ ජීවිතය ජය ගන්න. හැබැයි අපි පස්සට හැරිලා අපි බැලුවොත් මට මේක වුණානේ මට මතකයි මට මේ වගේ මට බඩේ කැක්කුමක් තිබුණා ඊට පස්සේ දැන් මගේ ඔලුව කැක්කුමක් ආවා මම දන්නවා මේක විසඳෙන්නේ නැහැ. බලාපොරොත්තුෙන් ඉන්න දෙවියන් වහන්සේ ගැන. හැබැයි එක දෙයක් කියන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ලෝකෙක් අපිට කුණාටු එනවම තමයි. ඒක ඇවිල්ලා සුදුද කළුද උසද මිටිද කියලා නැහැ. හැමෝටම ඒ දේවල් එන්න යනවා. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා මාව රස බලා දැනගන්න කියලා. මම දෙන්නවා ස්වාමීන් කොහොමද ඔබ වහන්සේ රස බලන්න කියලා. හරි ලේසි. කොහොමද අපි ස්වාමීන් වහන්සේ රස බලන්නේ? කොහොමද අපි රස බලන්නේ? අපිට එන කුණාටු වලදී අපිට එන ප්‍රශ්න වලදී අපිට එන සමහර අපිට තේරුම් ගන්න බැරි තැන්වලදී අපේ ජීවිතේ යන තැන්වලදී කොහොමද අපි ස්වාමීනි මේක මට අමාරුයි ස්වාමීනි මේ කුණාටුව ස්වාමීන් වහන්සේ ඒ අත්දැකීම් තුලින් උන්වහන්සේ අපිට දෙනව මොනවාද? උන්වහන්සේ රස බලන්න.
දන්නවද? අපි අත්දැකීම් වලට ඒ තැන්වලදී කුණාටු මුහුණ දෙනකොට ස්වාමීන් වහන්සේ අපිට දෙනවා උන්වහන්සේ තුලින් අපිට දෙනවා ආලේපය. ඒ වගේම තමයි අපිට දෙනවා මොනවාද? බලපෑම. මම දැන් කියන මගේ ජීවිතේ අපේ ජීවිතේ වෙත්ත බලපෑම තමයි දැන් ඔබ සමග බෙදාගත්තේ. මම තව ගියොත් මේ පෑදයක් විතරයි. කියන්නම අවශ්‍ය කාරණාවක් මම කියන්න. මෙතන තියෙනවා පේත්‍රස් ගිලෙන්ඩ ගියාම එතන නුමුත් ඔහු සුළඟ දැක බය වී ගිලෙන්ට පටන්ගෙන ස්වාමිනී මා ගැලූ මැනවයි මොර ගැසුවේය. එකනේම යේසුස් වහන්සේ අත දිගු කොට ඔහු අල්ලාගෙන ඇදහිලි මද තැනැත්ත කුමක් නිසා සැක කළේ දැයි කීසේක. අපි යන වාතාවරණයේ කුණාටු වෙදී දෙවියන් වහන්සේ බලන්නේ අපි උන්වහන්සේව විශ්වාස කරනවද කියලා. අපිට ස්වාමීන් වහන්සේව දැනගන්න පුළුවන් තියෙන විදියක් තියෙනවා. ස්වාමීන් වහන්සේ දැනගන්න පුළුවන් විදියක් තියෙනවා. කොහොම මොකක්ද දන්නවද? ශුද්ධ බයිබල් විතරයි. දෙවියන් වහන්සේගේ වචනය විතරයි අපිට තියෙන එකම ආයුධය ස්වාමීන් වහන්සේව දැනගන්න. ඔබ දවස් පතා ඩියෝෂන් මෙනෙහි කිරීම කරනවා නම් යස් කරන්න නවත්තන්න එපා. ඔබ දවස් පතා ඔබ යාඥාව නියමයි ඒක කරන්න. මම දෙයක් කියන්නම්. අපි ස්වාමීන් වහන්සේගේ වචනයට යන්න ස්වාමීන් වහන්සේ අපිව සන්නද්ධ කරනවා. ආමේන්. අපේ ජීවිතේ රහස එකයි. ඒ දේ විතරයි. මෙතන ඉන්නේ තරුණේ සුපර්ස්ටාර්ලා නැහැ. අපේ ජීවිතේත් වැරදුණු තැන් තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ අත් තියලා උන්වහන්සේ අපිව එළියට ගත්තා. ඒ වගේම තමයි එතන මම කැමති කියන්න එකෙනම යේසුස් වහන්සේ අත දිගු කොට ඔහු අල්ලාගෙන ඇදහිල්ල මද තැනැත්ත කුමක් නිසා සැක කළේදයි කීසේක. මට මේ where did thou doubt? Okay. මේකේ මේ ඉංග්‍රීසි version එකේ මම කියන්න මේ ඇවිල්ලා King James නෑ King James wait නෑ right කමක් නෑ මෙතන එක අනුවාදයක තියෙනවා ඉන්න මිනිත්තුවක් කියලා මම කියන්න මම ඔබට කියන්නම් මම එක අනුවාදයක තියෙනවා මම ඉංග්‍රීසි බයිබලේ yes okay NLT මොකද NLT හරි කමක් නැහැ right ඉංග්‍රීසි බයිබලේ තියෙනවා NLT හරිද Jesus says why did you doubt me මේකේ තියෙන්නේ ඇත්තටම සිංහල අනුවාදයේ තියෙන්නේ කුමක් නිසා සැක කෙලෙහිදයි කීසේක මේ මට හම්බෙච්ච සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කතා කරන දෙයක් අපි බලමු හැම අනුවාද වලින් බලනවා හැම දෙයකින්ම වචන ස්වාමීන් වහන්සේ කතා කරනවා ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා NLT why did you doubt me ඒ කියන්නේ මෙතන සැක කළේ ඇයි කියලානේ හැබැයි ඒ බයිබල් අනුවාදයේ තියෙන එක තියෙනවා ඔයා ඇයි මාව සැක කරේ මං කියන එක තේරෙනවද ඔයගොල්ලෝට? ඇයි ඔබ මාව සැක කරේ? අපේ ප්‍රශ්න එනකොට ගැටලු වෙනකොට ඉස්සෙල්ලාම අපි දන්නේම නැතුව අපි සැක කරන්නේ කවද? අපි දන්නේත් නැහනේ. අපි සැක කරන්නේ ඇවිල්ලා යේසුස් වහන්සේ. ඔබ කී දෙනෙක් කියනවා මම යේසුස් වහන්සේට අයිති කියලා? ඔබ කී දෙනෙක් යේසුස් වහන්සේට අයිතිද? ආමේන්. ආමේන්. අපි හැම කෙනෙක් අපේ දැස් වසාගමු. අපි හැම කෙනෙක් අපේ දැස් වසාගමු.
ඔබ කියනවා නම් ඔබ කුණාටුවක යන්නේ මේ ජීවිතේ. ඔබට අමාරුයි තවත් සෙනෙහවන්තිය ඔබට මේ ස්ථානයේ පැකිලෙන්න කිසිම හේතුවක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට කතා කරන වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා. ඔබ කියනවා නම් සහෝදරය අපි වෙනුවෙන් යාඥා කරන්නට, මම වෙනුවෙන් යාඥා කරන්නට කියලා. ඔබ විශ්වාසයෙන් ඔබ ගැසුණුලේ ඔබ නැගිටින්න. අපි ස්වාමීන් වහන්සේ අපිට සේවය කරන්නට යනවා මේ වෙලාවේ. ඔබ බය වෙන්න එපා. ඔබ ලැජ්ජ වෙන්නත් එපා. මේක ඉතාමත්ම අනර්ග අවස්ථාවක්. Lemashandara lamasso. Lemakaduri alamasso. Lemakanduri alamasso. Stuti. Hallelujah. Hallelujah. ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ ඒ ශුද්ධ වචනය ගැන අප ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ අපට එවවා ඒ දාසයන් ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. මක්නිසාද පියාණනි ඔබ වහන්සේ නොදැන කිසිවක් මේ පොළොවේ වෙන්නේ නැහැ ස්වාමිනී. ඒ ඔබ වහන්සේගේ සැලසුමයි ස්වාමිනී. පියාණනි අද දවසේ ඒ වචනය තුළ ජීවත් වෙන්නට අපි හැම කෙනෙක්ටම ඔබ වහන්සේගේ ශුද්ධාත්ම මඟ පෙන්වීම ශක්තිය ලබා දෙන්න කියලා අපි ආඥා කරනවා මගේ පියාණනි. ස්තුති වේවා මගේ පියාණනි. මොන ස්වාමිනී මොන කුණාටුවාවත් ස්වාමිනී කුණාටු මැද්දේ ඔබ වහන්සේ දෙස බලාගෙන ඉදිරියට යන්නට ස්වාමිනී. ආදීන් පස්සේ ස්වාමිනී ඔබ වහන්සේ මේ දරුවන්ට ස්වාමිනී දෙන්නා වූ ඒ මඟ පෙන්වීම ශක්තිය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ආදීන් පසුව ස්වාමිනී අපි ප්‍රකාශ කරනවා මේ ස්ථානයේ සිටින කිසිම කෙනෙක් ඒ කුණාටුව තුල ස්වාමිනී සැලෙන්න යන්නේ නැහැ ස්වාමිනී. අපි ඔබ වහන්සේ දෙස බලාගෙන යන්න යනවා ස්වාමිනී. ඉදිරියට යන්න යනවා මගේ පියාණනි. ඔබ වහන්සේගේ කරුණාවට අනුග්‍රහයට ස්තුති වේවා ස්වාමිනී. සියලුම මහිමය සියලු ගෞරවය ඔබ වහන්සේටම දෙනවා ස්වාමිනී. නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී මේ මොහොතේදී අපි ඔබ වහන්සේගේ ශුද්ධ නගරය ඔබ වහන්සේ තෝරාගත් ශුද්ධ දේශය ගැන අපි යාඥා කරනවා. ඊශ්‍රායල් දේශය ගැන අපි යාඥා කරනවා ස්වාමිනී. පියාණනි ඔබ වහන්සේගේ වචනේ කියනවා ඔබ වහන්සේගේ ඇසේ කලුරුවමෙන් ඔබ වහන්සේ දේශය ආරක්ෂා කරනවා කියලා පියාණනි. ඒ නිසා පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී මොන දේශයකින් මොන ස්වාමිනී ඔබ වහන්සේට විරුද්ධව ඔබ වහන්සේගේ දේශයට විරුද්ධව නැගී සිටියත් ස්වාමිනී ඔවුන්ගේ අවි කිසිවක් සඵල නොවන බව අපි ප්‍රකාශ කරනවා ස්වාමිනී. මාක් නිසාද ඔබ වහන්සේගේ වචනේ එසේ ප්‍රකාශ කර තිනවා ස්වාමිනී. ඔවුන්ට විරුද්ධව එසවන කිසිම අවියක් සඵල වෙන්න යන්නේ නැහැ මගේ දෙවි පියාණනි. ඒ නිසා පියාණනි ඔබ වහන්සේ ඔවුන්ව රක්නා දෙවිඳුන් ස්වාමිනී. ඔබ වහන්සේට නිදි බරගැන්මක්වත් නිදි ගැන්මක් නැතුව ඔබ වහන්සේ දේශය රකින්න පියාණනි. ඔබ වහන්සේ කවදාවත් වෙනස් නොවන දෙවිඳුන් ඔබයි ස්වාමිනී. පියාණනි ඔබ ඊශ්‍රායල් දේශයේ ස්වාමිනී ඉන්නා වූ සියලුම නායකයන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා පියාණනි. ඔවුන්ට මඟ පෙන්වන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ සැලසුම් අනුව තීරණ ගන්නට ඔවුන්ට ප්‍රඥාව ලබා දෙන්න මගේ පියාණනි. මගේ දෙවි පියාණනි ඒ දේශයේ ඉන්නා වූ සියලුම මෙසියානික් ජුදෙව්වරුන් ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා ස්වාමිනී. ඔවුන්ට පියාණනි ඔවුන් ආරක්ෂා කරමින් ස්වාමිනී තව තවත් බොහෝ දෙනෙක්ට ඔබ වහන්සේගේ සුභාරංචි යන්නට ස්වාමිනී ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා අපි ආඥා කරනවා මගේ දෙවි පියාණනි. ඒ වගේම මගේ ආදර පියාණනි මේ අවසාන කාලයේ ස්වාමිනී ඔබ වහන්සේ කිව්වා මේ ජෙරුසලම ස්වාමිනී සියලුම දෙනාට ඒ පාත්‍රය
කරදරයක් මෙන් ස්වාමිනී ඔවුන්ට ලොකු කරදරයක් වගේ වෙන්න යන මුළු ලෝකයටම ස්වාමිනී. ඒ ඔබ වහන්සේ අවුරුදු 2000කට පෙර ඔබ වහන්සේගේ වචනය ඔබ වහන්සේ ලියලා තිනවා ස්වාමිනී. ඒ දේ ඉදිරි කාලේ වෙන බව අපි දකිනවා ස්වාමිනී. නමුත් ස්වාමිනී ඔබ වහන්සේ ස්වර්ගයේ සිටින දෙවිඳුන් ඔබයි ස්වාමිනී. ඔබ වහන්සේ පාලනය කරන දෙවිඳුන් ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනයට විරුද්ධව කිසිම දෙයක් මේ ලෝකයේ වෙන්න යන්නේ නැහැ පියාණනි. ඔබ වහන්සේගේ සැලසුම් ඉෂ්ට වෙන්න යනවා ස්වාමිනී. ඔබ වහන්සේ නැවත වඩිනේ ජෙරුසලම ස්වාමිනී ඔබ වහන්සේගේ බලවත් හස්තයට යටත් කරනවා ස්වාමිනී. ඒ ජෙරුසලමට ස්වාමිනී විරුද්ධව කරන කිසිම සැලසුමක් ඉෂ්ට නොවන බව අපි ප්‍රකාශ කරනවා. මාක් නිසාද ඒ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කර තිබෙනවා ස්වාමිනී. ඒ නිසා පියාණනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ මොහොතේදී. ඔබ වහන්සේම ඒ දේශය රක්නා දෙවිඳුන් නිසා පියාණනි සියලුම මහිමය ගෞරවය ඔබ වහන්සේට පුද කරනවා ස්වාමිනී. නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආදර පියාණනි මේ මොහොතේදී අපි ඔබ වහන්සේ අපව තබා තිබෙන මේ ශ්‍රී ලංකා දේශය ගැන අපි යාඥා කරනවා ස්වාමිනී. මගේ පියාණනි ඔබ වහන්සේ මැවුම් කරු ස්වාමිනී. ඔබ වහන්සේ අහසත් පොළොවත් එහි ඇති සියලු දේ මැව්වේ ඔබයි ස්වාමිනී. මේ සියලුම දේශවල අයිතිය ඔබටයි ස්වාමිනී. ශ්‍රී ලංකා දේශයේ මැවුම් කරු ඔබයි ස්වාමිනී. ඒ සපියාණෙනි අපි ඔබ වහන්සේගේ දරුවන් ලෙස ස්වාමිනී ඔබ වහන්සේගේ රාජකීය පූජක දරුවන් ලෙස ස්වාමිනී මේ මොහොතේ අපි හිට ගන්නවා ස්වාමිනී. අපි කරන්න යන ප්‍රකාශන මක් නිසාද උන්වහන්සේ අපට බලය දීලා තියෙනවා. උන්වහන්සේ අපව දරුවන් කරලා තියෙනවා. රාජකීය පූජක වංශයක් කරලා තියෙනවා. එනිසා සියලු දේට ඉහළින් ස්වාමිනී ඔබ වහන්සේගේ සභාව තබා තිබෙනවා ස්වාමිනී. මෙන්න ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන් ලෙස මේ මොහොතේදී අපි හැම කෙනෙක්ම ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ දරුවන් ලෙස ශුද්ධවන්තයන් ලෙස අපි ප්‍රකාශ කරන්නට යනවා. මින් ඉදිරියට මේ දේශයට විරුද්ධව යක්ෂයාගෙන සියලුම සැලසුම් විනාශ වෙන්න යන බව මාක් නිසාද ජේසුස් ක්‍රිස්තුස් යන නාමය සෙවන්නට යනවා මේ දේශයට ඉහළින්. ඒ නාමයයි බලය. ඒ නාමයට සියලු යකුන් දුරු වෙන නාමය යක්ෂ බල සියලුම යක්ෂ බල විනාශ වෙන්න යන උන් දුවන්ට යනවා. ඒ දේශ නාමයේ බලය ඒ නාමයේ සෙවන්නට යනවා ශ්‍රී ලංකා දේශයට ඉහළින් අපි ප්‍රකාශ කරන සභාවක් ලෙස අපි ස්වාමිනී ඉදිරි කාලයේදී ස්වාමිනී මේ යක්ෂයා ගෙනෙන මේ සියලුම අනතුරු ස්වාමිනී මේ සියලුම මේ අහිංසක දරුවන් විනාශ වෙන මේ විපත්ති සියල්ලක්ම නතර වෙන්න යනවා. සියල්ලක්ම ජේසුස් වහන්සේගේ නාමයෙන් බලෙන් ඉදිරි කාලයේදී නතර වෙන්න යනවා. මාක් නිසාද වහන්සේගේ දරුවනේ ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේගේ වචනේ කියා ඔබ යමක් පොළවේ බඳිනවද ඒ ස්වර්ගයේ බඳිනු ලැබේ. ඔබ යමක් පොළවේ මුදනවද ඒ ස්වර්ගයේ මුදනු ලැබේ කියලා. ඒ සප්‍යාණෙනි ඔබ වහන්සේ වචනයට විශ්වාසවන්ත බලවත් වූ දෙවිඳුන් ස්වාමිනී. මෙන්න පියාණෙනි ඔබ වහන්සේගේ දරුවන් ප්‍රකාශ කරන විට ස්වාමිනී ඒ දේ ඉෂ්ට වෙන්න යනවා ඉදිරි කාලයේදී ස්වාමිනී. සියලු මහිමය සියලු ගෞරවය ඔබ වහන්සේට දෙනවා ස්වාමිනී. සියලුම නායකයන් ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයට යටත් කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් වෙනස් කරමින් ස්වාමිනී ඔවුන්ට ප්‍රඥාව දෙන්න කියලා අපි ආඥා කරනවා මේ මොහොතේදී ස්වාමිනී. ඒ ස්වාමිනී ඒ නායකයන් ඔබ වහන්සේව හඳුරන්නේ නැති වුණත් ස්වාමිනී ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් වලට කතා කරන දෙවිඳුන් ඔබයි ස්වාමිනී. ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් වලට කතා කරමින් මේ දේශය තුල ස්වාමිනී සියලුම මේ කරන්නා වූ යක්ෂයාගේ ක්‍රියාවන් සියල්ලක්ම විනාශ වෙන්න යනවා ස්වාමිනී. මාක් නිසාද ඔබ වහන්සේ දෙවිඳුනි ඔබ පමණක්ම දෙවිඳුන් ස්වාමිනී. ස්වර්ගයේ වැඩ සිටින අපගේ එකම දෙවිඳුන් ඔබ පමණයි ස්වාමිනී. සියලු මහිමේ ගෞරවය ඔබ වහන්සේට දෙනවා නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමිනී මේ මොහොතේදී අපි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. සතුටු සිතින් පුදන්න ගෙනාව හැම පඳුරක්ම මගේ පියාණනි මක් නිසාද ස්වාමිනී සතුටු සිතින් පුදන දෙයට ඔබ වහන්සේ ප්‍රිය කරනවා ස්වාමිනී. පියාණනි මේ දරුවන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඒ හැම පවුලක්ම ඔබ වහන්සේට බාර කරනවා. උන් ආශිර්වාද කරන්න ස්වාමිනී. ඒ දරු පවුල ආශිර්වාද කරන්න. ඔවුන්ගේ රැකියාවන් ඔවුන්ගේ ස්වාමිනී ව්‍යාපාර ආශිර්වාද කළ මැනව මගේ පියාණනි. ස්වාමිනී ඒ සෑම ඔබ වහන්සේගේ නාමයෙන් දෙන්නා වූ සෑම පඳුරක්ම හරියාකාරව සභාව උදෙසා ඔබ වහන්සේගේ සැලසුම් උදෙසා
ස්වාමිනී පාවිච්චි කරන්න හැම කෙනෙකුටම මඟ පෙන්වන්න කියලා අපි යාඥා කරනවා ස්වාමිනී. මෙන්න පියාණනි මේ හැම පඬුරක්ම ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ දරුවන්ව ආශිර්වාද කරන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි. ස්තුති වේවා. ස්තුති වේවා. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. දැන් අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් පියු දෙවියන් වහන්සේගේ අපේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් වාසය කිරීපත් උන්වහන්සේගේ දොරන් බලයත් යේසුස් වහන්සේගේ පැමිණීම දක්වාම ඔබ සියලු දෙනා සමග පවතින සේක්වා. ආමෙන්. ජෙසුවිට සියලු දෙනාටම